අමාරුම කාලයේදී හමුුනේ ඔබයි ජීවිතයට පිළියක් විවිනයක් හැදුවේද ඔබයි අහම්බයක් වුණත් සිතුවේ නැවේ තරම් ලව්වෙතැයි කියා SM Japanese Language Center මේ අපගේ ජපන් මහගෙදරයි සික්කම් කරේ හරිම ලස්සනට ජපන් සිහිනය ගෙනල්ලා අප ළඟටම කැපවීමෙන් අප තබවා උඩටම නිහඬව ගරු වෛද්‍ය කනිෂ්ක පෙරේරා සෙන්සේ මැතිතුමන්ටත් ආයතනයේ සම අධ්‍යක්ෂිකා ගරු එම්.ටී. පෙරේරා මැතිණියටත් ජපානයේ ආරාධිත නියෝජිත පිරිසදන ප්‍රින්සිපල් කින්චෝ හිරොයුකි සෙන්සී මහතාටත් එවැගේම සුකේරන් චිකා සෙන්සී මැතිතුමන්ටත් මිස්ටර් රෑ ප්‍රසාද් මහතාටත් එසේම ආයතනික සහ දේශීය ප්‍රධානීන් වන ප්‍රවීණ ඉංග්‍රීසි දේශක ගරු කේ.සිරි පෙරේරා මැතිතුමන්ටත් ගරු රංජනී පෙරේරා මැතිණියටත් ප්‍රවීණ විද්‍යා දේශක ගරු ශෙහාන් පෙරේරා මැතිතුමන්ටත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. නැවත වතාවක් ආදරයෙන් ගෞරවයෙන් පැමිණ සිටින සියලුම ආරාධිත අමුත්තන්වත් ඒ වගේම පැමිණ සිටින අනෙකුත් සියලු සිසුන් දෙමාපියන් සියලු දෙනාවත් අද දවසට පිළිගනු ලබනවා. අපි මෙම ආයතනය ගැන ටිකක් කතා කරමු. SM Japanese Language Center SM Neon Private Limited දේශීය සීමාවන් අතික්‍රමණය කරමින් ජපානයට පියඹන්නට සිහින දකින දහස් සංඛ්‍යාත තරුණ පරපුරේ විශ්වාසවන්තම පියස්ස තමයි මේ ශ්‍රී ලංකාවේ දිදුලන අංක 1 ජපන් භාෂා ආයතනය SM Japanese Language Center. ඉතින් SM Japanese Language Center වෙත ඔබ සියලු දෙනාවම නැවත වතාවක් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මෙම ආයතනය ශ්‍රී ලංකා රජයේ මෙන්ම ජපානයේද නිල වශයෙන් ලියාපදිංචි කළ දෙරටෙහිම නීත්‍යානුකූල පදනමක් සහිත ලංකාවේ දිදුලන එකම සහ හොඳම ජපන් භාෂා ආයතනය. අපගේ පාඨමාලාව මේ SM Japanese Language Center හි පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන දූපුතුන්ට ජපානයේ අධ්‍යාපන සංස්කෘතික ක්‍රීඩා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහ පිළිගැනීම සහිත අතිශය වටිනා ඉතාමත් වටිනා සහතික පත්‍රයක් හිමි වෙනවා. ඒ වගේම ජපාන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ඍජුවම පිළිගනු ලබන ඉතාමත් වටිනා ඉතාමත් බලගතු සහතිකයක් මේක. ඉතින් ජපානයේ සිට පැමිණි උසස් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් ඍජුවම ශ්‍රී ලංකාවට ගෙන්නවා මෙවැනි අති දැවැන්ත ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනක් සංවිධානය කරනවා කියන්නේ ආයතනයට සහ ගුරුතුමෙක්ට දරන්න තියෙන ඒ විශාල වරපයක් කැපකිරීමක්. ඒ කැපකිරීම අද දවසේ මේ ආයතනයේ ප්‍රධානියා මේ අපේ ආදරණීය ගුරුතුමන් මේ සියලු දෙනාගෙම ඒ විශාල කැපකිරීමක ප්‍රතිඵලයක් තමයි ඔබ සියලු දෙනා ඉදිරියේ ඔයාලගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ වෙන් වෙලා තියෙන්නේ. ඉතින් එපමණක් නෙවෙයි අප ආයතනය මෙම ආයතනය හරහා අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ දිරිගැන්වීම උදෙසා නොමිලේ වීසා පහසුකම්
නොමිලේ සංචාරක වීසා ඇතුළු සුවිශේෂ වරප්‍රසාද රැසක් පිරිනමමින් ඔවුන්ගේ ජීවිත නියත ලෙසම ඉදිරියට ගමන් කරවන්න පරිණාමය කරවන්න මෙම ආයතනය කැප වී සිටිනවා. මේ සුවිශේෂී ගුණාංග නිසාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසම සම පෙරලියක් කරන්න ශ්‍රී ලංකාවේ දිදුලන ජපන් භාෂා ආයතනයක් ලෙස දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ුත් අති දැවැන්ත ජයග්‍රහණ සහ නිලැගීම් සම්මාන 6කින් පිදුම් ලැබීමට මෙම ආයතනය සමත් වෙනවා. ඉතින් ඔයාලා කොච්චරනම් වාසනාවන්තද මේ ආයතනය ඔස්සේ ජපන් භාෂාව හදාරන්න. ඒ ආයතනය ඔස්සේම ඉදිරියට යන්න. මොකද මේ අපේ ආරාධිත අමුත්තන්ට මම හරි ආදරයෙන් ගෞරවයෙන් කියන්න කැමතියි. එයාලගේ සෙන්සේ, එයාලගේ ටීචර්, ආදරණීය ගුරුතුමිය, ඒ උගන්වපු විදිය, ඒ රටාව එයාලා හිතුවේවත් නැති තරමට එයාලව ඉදිරියට ගෙනාවා. දියුණු කළා කියලා ජපන් භාෂාව විතරක් නෙවෙයි, විනය හැමදේම හරි විදිහට හරි පිළිවෙලට කරන්නේ කොහොමද කියලා මේ ආයතනය ඔස්සේ ඔවුන්ව දිරිමත් කරලා ඔවුන්ව දියුණු කරලා ඉදිරියට ගෙනල්ලා තියනවා කියලා පෙන්න. ඉතින් ඔබ සියලු දෙනාටම අපි අප්පුඩියක් එක්ක ස්තුතිවන්ත වෙමු නේද? එසේනම් මීළඟට අවස්ථාව උදා වෙලා තියෙන්නේ මෙම ආයතනයේ ඉදිරි ගමන අප ආයතනයේ ඉදිරි ගමන සහ අරමුණු පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන්න ප්‍රවීණ ඉංග්‍රීසි උපදේශක ගරු කේසිරි පෙරේරා මැතිතුමන්ට කරන ගෞරවනීය ආරාධනයයි. එසේනම් අත්පුඩියක් සමගින් එතුමන්ට ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කර සිටිනවා. බොහොමත්ම ස්තුතියි මට ආරාධනා කිරීම සම්බන්ධව අපේ නිවේදික මහත්මියට. ඒ වගේම සුබ දවසක්, සුබ උදෑසනක්. මම හිතනවා SM Japanese Language Center එහෙමත් නැත්නම් SM Neon Private Limited. ඒ කියන්නේ ජපානයේ වෙනම ආයතනයක් වශයෙන් කනිෂ්ක සෙන්සෙයි මීට වසර ගානකට පෙර ජපානයේ වෙනම ආයතනයක් ආරම්භ කරමින් SM Neon Private Limited නමින් සහ SM Japanese Language Center නමින් ඔහුගේ අදාළ ව්‍යාපෘති ආරම්භ කරා. ඇයි ඒ ගමන පටන් ගත්තේ? ඒ පටන් ගත්තේ දරුවනි ඔයාලා වෙනුවෙන්. ඔයාලා වගේ දසදහසක් දරුවන්, ලක්ෂ ගණන් දරුවන් මේ ගුරුතුමාගෙන්, මේ කනිෂ්ක සෙන්සගෙන් ජපන් භාෂාව ඉගෙන ගනිද්දී ඇත්තටම පැත්තක ඉඳන් හදවතින් අපිත් සතුටු වෙනවා. හේතුව අද මේ දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක් අනාගත සැලසුම ජය ගන්නට මාර්ගයක්. ඇත්තටම මේ දරුවන්ට ලබා දෙන මේ ජයග්‍රහී මාවතට මේ කනිෂ්ක සෙන්සෙයි සහ අදාළ අපි කතා කරොත් ඒ අදාළ සහයෝගීතාවය, ඒ කියන්නේ හයියක් වගේ ඉන්නේ කවුද කියන්න මට වැඩි හොඳට දන්නවා ඔයගොල්ලෝ. කනිෂ්ක සෙන්සගේ ගුරුතුමිය. එතකොට ඒ දෙදෙනා ඔයාලට ලබා දෙන ඒ සහයෝගය මං හිතන්නේ ලොකු ධෛර්යයක්. ඔයාලගේ ගමන් මඟ ජය ගන්නට, ඕගලන්ට ඒ අදාළ විදියට ගමන ජය ගන්නට ලබා දෙන සහයෝගය. ඉතින් මම හිතන්නේ මෙතනදී වැඩි වෙලාවක් කතා නොකර වචන කිහිපයක් ඔයාලට දැනුවත් කරන්නට ගත්තේ. මෙතන ඕගලන්ගේ අරමුණක් තියෙනවා, අදිෂ්ඨානයක් තියෙනවා. මොකද්ද? ජපානයට පිටත් වීම. ජපානයට කියන්නේ ඇයි? විනෝදචාරිකාවක්ද? නැහැ. ජපානයට යන්නේ තමන්ගේ ජීවිත ගමන ජය ගන්නට. ජීවිත ගමන ජය ගන්නට නම් අපිට අත්වලක් ඕනේ, සහයෝගයක් ඕනේ. එතකොට ඒ සඳහා අපිට විභාග තියෙනවා. විවිධ ජයග්‍රහී තැන් තියෙන අපි පසු කරන්නට ඕනේ කඩයිම් තියෙනවා. අන්න ඒව තමයි කනිෂ්ක සෙන්ස සහයම මැතිණිය ඔයාලට ලබා දෙන්නේ. කනිෂ්ක සෙන්ස එතනදී ගන්න සහයෝගය මම දැකලා තියෙනවා. රාත්‍රී පාන්දර එළි වෙන ජාමේ වෙනකන් ඔයාලා වෙනුවෙන් විශේෂ පාඨමාලා පවත්වමින් ඉතා වෙහෙසකර ගමනක් යමින් ඔයාලට ජීවිතේ ජය ගන්නට ඕනේ කරන අවස්ථාව සලසලා දෙනවා කියලා මම දැකලා තියෙනවා. ඉතින් දරුවනි මම අවසාන වශයෙන් ඉල්ලන්නේ වැඩි වෙලාවක් ගන්න නැතුව අවසන් කරන්නම් කතාව. ඔයාලට මම කියන්නේ ඔයාලගේ අදිෂ්ඨානය අත්හරින්නට එපා. සෑම විභාගයක්ම ජය ගන්න, කනිෂ්ක සෙන්ස දෙන උපදේශ පිළිපදින්න, ඒ ගමන් මාර්ගය හොඳින් යන්න. මොකද හේතුව මම නැවත ආයතනය ගැන වර්ණනා කරමින් ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. ඔයාලා මේ ගමන ජය ගන්නට නම් අනිවාර්යයෙන්ම කනිෂ්ක සෙන්ස දෙන උපදේශ පිළිගන්න, එම මහත්මිය දෙන උපදේශ පිළිගන්න,
ඒ දෙදෙනා දෙන්නේ යමක් ඕගලන්ට ජීවිතේ ජය ගන්නට. හේතුව කනිෂ්ක සෙන්සේ සියලුම දේ ඕගලන්ට දීලා ඕගලන් ඒ ජයග්‍රාහී මාවතට යොමු කරනවා. අන්න ඒක ස්ථිරයි. ඒ ගැන විශ්වාසයෙන් යුතු ඉදිරියට යන්න. ඔයාලට අනිවාර්යයෙන්ම මම ප්‍රාර්ථනා කරන හදවතින්ම මේ සියලුම දරුවන්ට ඒ සියලු විභාග ජය අරගෙන ජපාන යන්නට අවශ්‍ය කරන විභාග ඔක්කොම ජය අරගෙන ඒ ජපාන් ගමන සාර්ථක කරගන්නට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන රැකිරක්ෂා විද්‍යාල ඒ සියලු දේවල් සඳහා වීසා ලැබෙන්න ඕගලන්ට ඒ ජයග්‍රාහී මාවත ලබා දෙන්න කනිෂ්ක සෙන්සේ දෙන උපදේශ අනුව ගිහිල්ලා ඒ උගන්වන දේ වලින් ඒ විභාග ජය අරගෙන හොඳ ගමනක් යන්නට ඕගලන්ට ධෛර්ය ශක්තිය ලැබෙන්නේ වාසනා ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් ස්තුතියි. රයිට් බොහොම ස්තුතියි. හොඳ ගමනක් යන්න ජයපතනවා. ආයිබෝන්. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. ඉතින් එතුමන් කිව්වා වගේ අද දවසේ අද උදෑසන සිට අපේ මේ ආදරණීය අක්කලා අයියලගෙන් නැන්දලා මාමලගෙන් ඇහුණු වැඩිපුරම ඇහුණ වචනේ තමයි එයාලගේ සෙන්සි ගැන. ඒ එතුමන් ඔවුන්ව ධෛර්යමත් කරපු විදිහ, එතුමන් ඔවුන්ට ඒ භාෂාව හරි අපූර්වට පොඩ්ඩේවත් අඩුපාඩුවක් නොතියා කියලා දුන්න විදිහ හරි අපූර්වට අද අපි උදෑසන ඇහුවා. ඉතින් අද දවසේ මීළඟට යෙදිලා තියෙන්නේ ආයතනයේ අධිපතිතුමන්ගේ විශේෂ කතාව. එතුමන්ගේ කතාව. එසේනම් ඔබගේ ජපන් සිහිනයේ සැබෑවක් කරන දහස් සංඛ්‍යාත දරුවන්ගේ ආදරණීය ගුරුතරුව. එසේම ජපනීස් ලැන්ග්වේජ් සෙන්ටර්හි අධිපති ගරු ඩොක්ටර් කනිෂ්ක පෙරේරා සෙන්සේ මැතිතුමන්ට විශේෂ දේශනය සඳහා ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කර සිටිනවා. ජමින්න සංකොනිචිව හැමෝටම සුබ දවසක් වේවා ළමයි. හරි එතකොට හරි අපිත් එක්ක ජපානයේ ඕගොල්ලන් එක්ක මේ වැඩ කරන ඕගොල්ලන් ඒ රටට ගන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ජපන් ආයතනයක හිමිකාරිනියක් ඉන්නවා. ඕගොල්ලොත් එක්ක චුට්ටක් කතා කරයි. ඕගොල්ලන්ට එයා මේ වෙනකොට ජපානයේ ඉන්නේ. එයාත් ලබන මාසේ වගේ ලංකාවට එනවා. මේ අවස්ථාවේදී චුට්ටක් ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙයි. මොකද එයා දැන් සම්බන්ධ වෙලා ඉන්න නිසා මම මෙතනට අවස්ථාව දෙන්නම් එයාට. ඊට පස්සේ මම චුට්ටක් ඕගොල්ලොත් එක්ක කතා කරනවා. මම සම්බන්ධ වෙන්නම්. හරි නේද? හරි. 固まっちゃったけど大丈夫ですか？大丈夫でකියලා අහන්න කට්ටිය අවුලක් නැහැ නේද? හෙනවද නේද?はいはい。あゆさん大丈夫ですよ。どうですか？大丈夫？大丈夫です、あゆさん。はい。はい。はい。今ね、ちょっと。はい。じゃあ、続けますね。はい。皆さん、はじめまして。阿部と申します。よろしくお願いします。皆さん、日本語をね、お勉強されているということで、ありがとうございます。日本に興味持ってくださって、とっても嬉しいです。日本のことね、何か、こんなのが好きっていうのあったら言ってくださいね。ちなみに、日本で美味しい食べ物は、お寿司っていうのがあるんですけど、知ってますか？お寿司知ってる人。お寿司とか、天ぷらとか、それから唐揚げとか、美味しい食べ物たくさんあります。あと今は夏ですごく暑いです。スリランカもとっても夏暑いと思うんですけど、日本も最近とっても暑いです。で、さっきまでちょっとね、スコール、雨がすごい急に降ってきて、で、ちょっとこちらもね、いろいろ予定があったんですけど、ちょっと予定が変わっちゃったりして、ようやく今晴れました。で、日本もね、ちょっといろんな天気が変わりやすい時なんですけれども、こういう時に食べると美味しいものは、かき氷っていうのがあります。かき氷っていうのは、大きな氷を、すごい細かく砕いて、シロップをかけて食べるんですけど、
とっても美味しいです。あと、フルーツはスリランカの方が美味しいかな。日本でいうとスイカっていうのがあります。スイカはすごく美味しいです。夏の食べ物で。で、皆さん、日本語学校でね、お勉強されるのに、覚えることがたくさんあって、すごく大変だと思うんですけれども、一つ一つね、学んだことが全部、ご自分たちの宝物だと思いますので、どうぞね、楽しんでお勉強されてください。はい。そうですか。はい、皆さん、はい、頑張ってください。応援してます。はい。はい。はい。あ、いっぱいいらっしゃるんですね。ちょっと曇ってますけど、ちょっと見えづらいけど、なんとなく皆さんがいらっしゃる。はい、わかりました。はい、たくさんの方がいらっしゃってるんですね。すごい。すごいですね。素晴らしい。楽しんでお勉強されてくださいね。はい、あゆさん。じゃあ、ありがとうございましたね。じゃあ、またここから私はいお願いしますね。お願いします。あゆさんに。はい。じゃあ、大丈夫ですか、切っちゃって。大丈夫ですよ。大丈夫？大丈夫です、あゆさん。バイバイして大丈夫？大丈夫です。はい。ちょっとじゃあまた。じゃあまたあゆさん。はい、誰か日本で会いましょう。ありがとう。はい、失礼します。よろしくお願いします。はい。හරි නේද ළමයි? හරි. එතකොට මේ ඕගොල්ලන්ට කිව්වේ ජපානයට එනවා නම් ජපානයට එනකොට ඕගොල්ලන්ට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙනවා ජපාන් භාෂාව. එතකොට ඒ ටික කම්ප්ලීට් කරගන්න ඕනේ විදිය සහ ඒ අදාළ වැඩ කටයුතු වලදී දිරිදී යන්න ඕනේ විදිය. දැන් මෙතන ඉන්නේ හැමෝම මේ ගත්තම දැන් ඕගොල්ලෝ බලාපොරොත්තු නොවිච්ච දෙයක් මම මේ පොඩ්ඩක් කරන්න යන්නේ පළවෙනියටම. ඕගොල්ලෝ දැන් ජපාන් භාෂාව ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තේ දේවල් වලින් අපි ගත්තොත් එimhe හැමෝම ඉලක්කම් ඉගෙන ගත්තා නේද? ඉගෙන ගත්තා නේද ළමයි? හැමෝම. කියන බලන්න ඉගෙන ගත්තේ නැති ළමෙක් ඉන්නවද කවුරු හරි? ළමයි එහෙම බලනවා දැන් මේ. hina වෙලා ඉන්න ඕනේ ඈ. සර් දිහා බලලා දැන් මම කියදී hina වෙලා ඉන්න ඕනේ ගැම්මට කොල්ලෝ ටික කෙල්ලෝ ටික. යා. හරි. දැන් අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා දැන් මේ ළමයි මොනවාද මේ පාඨමාලාවට ඇවිල්ලා දැන් මාසයක් දෙකක් ඉගෙනගෙන තියෙන්නේ කියලා. නේද? දැන් මම ප්‍රශ්නයක් දෙකක් අහන්න යන්නේ ලැජ්ජ වෙන්න එපා. නියමයට උත්තරේ දෙන්න ඕනේ මට. ඒ කියන්නේ නියම ළමයි ටිකක් ඉන්නේ, නියම කොල්ලෝ ටිකක් ඉන්නේ, කෙල්ලෝ ටිකක් ඉන්නේ. නේද ටීචර්? බලමු කවුද දිනන්නේ කියලා. ඉස්සරහම ඉන්න ළමයි ටික මන් දිහා බලන්නෙත් නැහැ ටීචර්. ඉස්සරහින් කට්ටිය මන් දිහා බලන්නේ මාව පේන්නේ නැහැ මෙහෙම ඉන්නේ. නේද? හරි දැන් ඔයගොල්ලන්ට මේ කියපු දේ තේරුණාද ළමයි මේ දැන් මේ ජපන් එක්කෙනා එහි ඉඳලා දැන් ඔයගොල්ලන්ව ඒ රටට ගන්න කෙනෙක් නේ කතා කරේ. ඔතකොට එයා කියපු දේවල් වලට තේරුණාද? එයා මොනවද කිව්වේ කියන එක? ඒ රටට එයාත් එක්ක වැඩ කරන්න ගියොත් හරි තව කවුරු හරි මොකක්ද ඒ කිව්වේ කියන එක. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. තේරුණා කියන්නේ ඇත්තටම 100% තේරෙන්න විදියක් නැහැ. එහෙම කියනවා නම් බොරු ඒ කියන්නේ. මොකද දන්නවද ටීචර් දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ පොයින්ට්ස් ටික ඉවර කරලා දැන් 12800 ළමයින්ගේ N5 කොටස් ටික අපි ඉවර කරන්නේ තව දවස් දෙක තුනක් යනවා ඉවර වෙද්දි. ඊට පස්සේ අනිත් අයගේ තාම පටන් ගත්ත විතරයි 14000 බැච් එකේ ළමයි අනිත් ළමයි ඉන්නේ. ඒ ළමයින්ගේ අපි වැඩ කොටස ආරම්භ කරා විතරයි. පැහැදිලිද? එතකොට එතනදී ඒගොල්ලන්ගේ කොටස ආරම්භ කරා විතරයි. එතකොට ඒගොල්ලන්ට මූලික ටික තියෙන්නේ. එතකොට මම තෝරලා ගන්නවා ළමයි එහෙම නේ නියමෙට ඉන්න ඕනේ දැන් අපේ ළමයි ඈ. ඒ නිසා මේ මම අහනවා කීප දෙනෙක්ගෙන් මම අහන්න කලින් පුළුවන් එක්කෙනෙක් ඉන්නවා නම් අත උස්සලා කියන්න පුළුවන් කමක් නැහැ. පැහැදිලිද? දැන් අම්මලාත් බලනවානේ දැන් මේ පාඨමාලාවට ඇවිල්ලා මේ ළමයි ඉගෙනගෙන දැන් ආන් අර මිනිස්සෙක් සම්බන්ධ වෙලා මොනවද මන් දන්නේ නැහැ කිව්වා අම්මලාට කොහොමද තේරෙන්නේ නැහැ. උතර අම්මලා කල්පනා කරනවා මගේ ළමයින්ට මේක තේරෙනවද කියලා. නේද? එහි ගියා මේ ළමයින්ට තේරෙයිද කියලා කල්පනා කරනවා. නේද? අපිට රටකට ගියාම පුතා විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මොකද්ද? ඉලක්කම් කියන දේ වැදගත්. අපි ඉගෙන ගත්තේ කොටස් මං කීපයක් අහනවා මං කියන්නේ ඒක නෙමෙයි. ඔයගොල්ලෝ දන්නා මම සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට උගන්වනකොට කියලා දෙනකොට ඉස්කෝලේ ඉගෙනගෙන නැති පැය ගණන් මම කියලා දෙන්නේ නැහැ. ඊටමත් සරල විදියට පහසුවෙන් කියලා දෙනවා. පැහැදිලිනේ? එතකොට හැමෝටම පුළුවන් වෙන්න ඕනේ බැරි වෙන්න බෑ. කොහොමත් මගේ පාඨමාලාවේ මගේ ආයතනයේ ඉන්නේ සුපිරි වැඩෝ ටිකක් නේද? ඒ නිසා කිසිම බය වෙන්න දෙයක් කිසිම ගැටලුවක් නැහැ.
ඒක තමයි ජපන් ජාතිකයන් වුණත් අපේ ළමයින්ට එච්චර ආදරේ. දැන් ඒ කතා කරපු කෙනා පුතා ඇත්තටම ඔයගොල්ලොත් එක්ක කතා කරේ. එයා අද සම්බන්ධ වෙන්න හිටියේ කොහොමත් මීටින් එකට Zoom එක හරහා. එතකොට මෙතන පොඩක් network issues තියෙනවා, ගැටලු තියෙනවා. ඒක නිසා පොඩක් ස්ට්‍රක් වුණේ. එතකොට සාමාන්‍යයෙන් අද එයා කොහොම සම්බන්ධ හිටියා. තව කට්ටිය ඉන්නවා. ලබන මාසේ එන කට්ටිය ඉන්නවා. 8 වෙනි මාසේ එහෙම ඇවිල්ලා ඕගොල්ලන්ගේ වැඩ කටයුතු ඉස්සරහට යනවා. එතකොට ඒක කෙසේ වෙතත් ඔයගොල්ලෝ මොන දේ කරගන්නද? දැන් ජපන් භාෂාව පාස් වෙන්න එපා කරලා. නේද? ඒක පාස් වෙන්න ඕනේ යන්න නේද? ඒකට දැන් මහන්සි වෙලා ගෙදර වැඩ ටික කරගෙන යනවනේ නේ. දැන් ඒක තමයි මම චෙක් කරන්න යන්නේ. මොකද්ද වෙන්නේ කියලා ගෙවල් වල. නේද ටීචර්? එතකොට මේකෙදි ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ ළමයි ප්‍රධාන වශයෙන් අම්මලත් දැනගන්න ඕනේ ළමයිව තල්ලු කරන්න, ඉගෙන ගන්න පුතේ මේ වැඩ ටික කරගන්න, මේක යන්න. මේ දැන් අම්මලට තේරෙන්නේ නැති මේගොල්ලෝ කතා කරන දේවල් ඇත්තටම අම්මලට තේරෙන්නේ නැහනේ. එතකොට ළමයි මේ ඉගෙනගෙන යනකොට මේ දේවල් තේරුම් ගන්න නම් මේ දේවල් හරියට ඉගෙන ගන්න ඕනේ රටකට යන්න නම්. පැහැදිලිද? ඉතින් මේ හොඳ අම්මලා ඉන්නේ ළමයි වෙනුවෙන් විශාල කැපකිරීමක් කරලා තියෙන. දැන් අද දිනේ උණක් තේනකොට නේද ටීචර් නිවාඩු දාගෙන ඒ වැඩවල වෙනස් කරගෙන ඉතින් විශාල කැපකිරීමක් කරලා ඕගොල්ලෝ වෙනුවෙන් ඇවිල්ලා තියෙන්නේ. මම හැමදාම කියනවා තමන්ගේ දෙමව්පියන්ට සහ ඒ දේවල් වලින් තමන් කෙලෙහිගුණ තියාගන්න ඕනේ. මතක් කරලා දෙන්නේ නිතරම. ඒ රටට යනවා නම් ඒ දේවල් තියෙන්න ඕනේ. දැන් මේ මිනිස්සු ඒ රටවල් වල දැන් ඕගොල්ලෝ වගේම කලින් ගිය ළමයි එක්ක ඉතාමත් සහයෝගයෙන් ආදරෙන් වැඩ කරනවා. නේද? එයා දැන් අද සම්බන්ධ වුණෙත් පුතා ඒ ජපානයේ අද මලවුන්ගේ දිනේ කියන්නේ මලගිය ඥාතීන් සිහි කරනවාද? ජපානයේ. එතකොට එයා ඒ තැනක ගිහිල්ලා යන ගමන් තමයි ඕගොල්ලෝ වෙනුවෙන් කාලය වැය කරේ. ඕගොල්ලෝ හිතන්නේ ඒ වගේ ඕගොල්ලෝ වෙනුවෙන් කාලයක් වැය කරන්නේ ඒ අදාළ ජපන් ජාතිකයෙක් වුණත් එහෙම වෙලාවක් වැය කරනවා කියන්නේ ඕගොල්ලන්ට කොච්චර ආදරේද, ඕගොල්ලන්ට කොච්චර වටිනවද කියන එක. පැහැදිලිද? හරි. දැන් ඉලක්කම් පුළුවන් නේද හැමෝටම ළමයි? අත උස්සන්න බලන්න මට කට්ටිය. බැයිද හැමෝටම? පුළුවන් කට්ටිය අත උස්සන්න බලන්න. නෑ මම අහන්න නෙමෙයි ප්‍රශ්නේ අහන්නේ. පුළුවන් කට්ටිය අත උස්සන්න කියලා. මට හැමෝගෙම එකපාර අහන්න බෑන ළමයි ප්‍රශ්නේ. අන්න ඔය උස්සන්න ළමයි අත. අන්න ඒ වගේ අර අන්න හැමෝම උස්සන්න ඕනේ. හැමෝම ඉස්සරහින් ඉන්න කට්ටිය ලැජ්ජ වෙන්න එපා අත උස්සන්න. මේ සර් ඉන්නේ. මේ පාඨමාල හැමදාම ඉස්සරහින් ඉන්න මිනිස්සයා මේ ඉන්නේ. පැහැදිලි නිසා බය නැතුව අත උස්සන්න. හැමෝම කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අත උස්සන්න බලන්න. හරි. හරි. එතකොට මම අහනවා ප්‍රශ්නේ ලේසියකින් පටන් ගමු නේ ටීචර්. ඔව් ලේසියකින් පටන් ගමු. සාමාන්‍ය ඉලක්කම 15 කියන්නේ කොහොමද ළමයි 15? 15. ජූගෝ. නැගිටලා කියන්න පුතා. නැගිටලා කියන්න. හයියෙන් කියන්න කමක් නැහැ. තමන්ට පාවිච්චි තියෙන්නේ. ජූගෝ. නියමයි. අපුඩියක් ගහමු ළමයාට. නියමයි. එතකොට දැන් අපි ඉලක්කම් පුතා 1 ඉඳලා 100 වෙනකන් ඉංග්‍රීසි පාඩමකවත් අපි එක දවසෙන් ඉගෙන ගන්න නැහැ. නමුත් අපි ඉගෙන ගත්තානේ. ඒ නිසා කෙනෙක්ට බැරි වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ටීචර් අර පැත්ත ඔයාගේ පැත්ත මේ පැත්ත මගේ පැත්ත. අපි බලමු කවුද දිනන්නේ කියලා. හරි. එතකොට 49. කො? අපර සිටි ටීචර්ගේ පැත්තට ඔක්කොම යන්නේ ඈ? යොන්ජු කිව්. යොන්ජු කිව් නියමයි. හරි. එකම එක්කෙනාට ටීචර් පස් පාට වඩා දෙන්නත් බෑ. උතර මම පරදිනවා නිකම්ම. හරි. මේ පැත්තෙන් කවුරුත් දන්නේ නැද්ද? එක්කෙනෙක් කියමු බලන්න. කියමු. කියන්න පුතා කීයද? යොන්ජු කිව්වේ. හරි. ඔව් නැකෙట్లా හරි අතුස්සලා හරි කියමු. ඔතන දැන් දෙමව්පිය බලන් ඉන්නේ ඔයගොල්ලන්ගේ දැන් පොඩ්ඩක් වැඩ පෙන්නන්න වෙලාව වෙලා තියෙන කියන්නේ. තව දාන්න බලන්න 100 දැන් 100 ගණන් වලට යා. 138. 138. කට්ටිය කියන හොරෙන් කියන්නේ කට්ටිය තා කියන්න බලන්න පුතා අත උස්සන්න බලන්න කවුද කියන්නේ? අන්න හරි හැකු සංජු හචි. අම්පුණියක් ගහමු කට්ටියට හරි. ටීචර් අර මේ තියෙනව නේද අර තෑගි වගේක් මේගොල්ලන්ට දෙන්න ගෙනාපු ටික මගේ කෝනෙත් නෑ මේ දෙන්න ඒගොල්ලන්ට ඒක බලමු මිනිස්ස කවුද ගන්නේ කියලා. එතකොට කවුද 258 වගේ පැත්තට ගියේ මගේ පැත්තේ ළමයි සර්ට කියනවා 258 කියන්න දුව අයින් දෙන්නෙක් නැගිට්ට හරි කවන්න දෙන්න එක්කෙනෙක් කියලා අනිත් එක්කෙනෙක් කියමු කියනවා නිහෙකු ආන්න හරි ගොජු හචි නියමයි අපිට ගාමු. එතකොට එකෙන් ඉඳලා 100 වෙනකන් ටික ඉවරයිනේ අපි ඒකත් එක දවසින් ඉගෙන ගත්ත දේවල් මේ හරි අමාරු දේවල් අපි ලේසියෙන් ඉගෙන ගත්ත දේවල් ඒවා ඇත්තට මට සතුටුයි ගුරුවරයෙක් විදියට උඩ ඉඳලා මම අහද්දි ළමෙක් කොයි විදියට පිළිතුරක් දෙනකොට ඒ ළමයාගේ ප්‍රගතියක් දැන් වෙන තැන්වල නෙමෙයි හෝ වේවා කොයි හරි වේවා ඉස්කෝලේ ඔක්කොම අතරලා ඉස්කෝලේ හිටන්නකො ටීචර් මාධ්‍ය අවුරුදු 11ක් විතර දෙමළ මේක තමයි දෙමළ බෑ ඇත්තටම අපිට දෙමළ බෑ එහෙම නේ මං කියන්නේ අර අපිට භාෂාවක් ඉගෙන ගන්නකොට මේවා කරනකොට
අපිට එන පිළිවෙලක් තියෙනවා. ඒක ඔළුවට යන පිළිවෙලක් තියෙනවා. අපි ඉතින් අර ඉස්සර ඒ දවස්වල ඉතින් ඒ භාෂාවට එච්චර ලොකුවට ෆෝකස් එකක් දෙන්නෙත් නැහැ. O-level වලට ලිව්වෙත් නැහැ. මම හිතන්නේ නැහැ O-level 9 වෙනකන් දුකෙත් තියෙන්නේ. ඉතින් ඒ වගේ තියෙනවා. එතකොට සමහර ළමයින්ට ඉංග්‍රීසි භාෂාව ගත්තත් මම හිතන්නේ මෙතන එකපාරට ඉංග්‍රීසි වලින් ඇහුවත් කියන්නේ කොහොමද කියලා ඒකෙත් මතකයක් නැහැ නේ ටීචර්. එහෙම දේවල් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ ජපන් වලින් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා කියන්නේ මට සතුටුයි ගුරුවරයෙක් විදියට. මට සතුටුයි මම ඒ දේ දීලා තියෙන නිසා. මොකද මන් ළඟට එනකොට ඔයගොල්ලෝ ඔක දැනගෙන ආවේ නැහනේ. ඒ නිසා. අතට තව එකක්. ටිකක් වරද්දන්න මම එකක් දාන්න. 357 කො කට්ටිය හතුස්සනවා තාම පොඩ්ඩක් පුතම වාඩි ළඟට chance එක දෙන්නම්. දැන් තුනක් කිව්වා කට්ටිය ඕ මම තමයි පරදිනවා නිකන් මේ පොඩ්ඩක් මේ පැත්තට යන්න දෙමු. කියන්න බෑ. 357 කට්ටිය කියන්න දුව. අන්න හරි සන්බැගු ගොජුනා නියමයි. නියමයි. දැන් මට දාන්න බලන්න ඔය ටික මම අහපුවම දැන් අනිත් ළමයිනුත් සමහරලාට දැනගෙන නොකිය ඉන්න වෙලාවල් තියෙනවා මන් දන්නවා. නමුත් කවුරු හරි නොදන්නුවත් කෙනෙක් හිටියද ඒක? 357 කියන්නේ දන්නේ නැති කෙනෙක් හිටියද? නෑනේ. මං කෙටි ක්‍රම කියලා දීලා තියෙනවා. 300 කියන්නේ මොකද්ද? සම්බැගු. එතකොට 57 වෙන්නේ කොහමද? ඇහෙන්නේ නැහැ. අන්න හරි නියමයි යන්නේමයි හැදෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට ජපානට ගියාම පඩි හම්බෙනකොට මුදලක් හම්බ කරගන්න යන්නේ. පඩියක් හම්බ කරගත්තා. ඊට පස්සේ ටීචර් තාම මොනවද තියෙන්නේ? තමන්ගේ වයසක් අහනකොට. තමන් සතියට පැය කීයක්ද වැඩ කරන්නේ? කඩේකට ගිහිල්ලා ගන්නකොට ඇපල් ගෙඩියක් ගන්නකොට වතුර වීදුරුවක් ගන්නකොට මොන හරි දෙයක් ගන්නකොට හැම දෙයකදීම තමන් මේ ගණන් කියන දේ පාවිච්චි වෙන්නේ. ඒක නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි ලංකාවේ වුණත් නේද? තව එකක් කියන්න බලන්න මට 459 කො අන්න නියමයි කියන්න පුතා නියමයි සුපිරියා කොල්ලෝ ටික ටග්ගල කට්ටිය සද්ද වහලා ඉන්නේ ටග්ගල එක කියන්නේ එහෙම අපි ටග්ගල කියන්න ඕනේ දැක්කද එළමයා කිව්වා නියමයි අනිත් අයත් කියන්න ඕනේ දැනගෙන කියන්නේ නැතුව ඉන්නවා පැහැදිලිනේ හරි ටීචර් පැත්තට පොඩ්ඩක් බර වැඩි යනවානේ හරි ඊට පස්සේ කට්ටිය දැනගෙන කියන්නේ ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ නැත්තම් මේ පැත්තේ කියනවා සම්තෙන්නේ එතකොට පොඩ එතනින් මම ටිකක් උඩට යන්න නෑ පොඩ එක වරද්දන්න කියමු 650 නෑ කොම් 50 ගණන් ගියා එක ළඟනේ 699 699 කො අත උස්සනවත් ඇද්දි මට පේන්නේ උඩින් ඉන්න සතම අර තියෙන කීප නැති එක්කිනට දීලා බලමු දුව කියන්න බං 659 ඔව් 699 sorry ආන්න හරි නේ මම රොප්පැකු කිව් මම රොප්පැකු වලදී මං කිව්වනේ වෙනස් වෙනවනේ 600 අපි අර්ථය වල වගේ රොකු හැකු ගන්න නැහැ වෙනස් වෙනවා නේ. එතකොට ඒ අඩුපාඩු අපි හදා ගන්නවා. ඒවා තමයි විභාග වලදී වරදින දේවල්. තේරුණාද? විභාග වලදී වරදින දේවල් දැන් අද අපි මෙතන මේ කරපු කොටසෙන් උනත් අපි පාඩමක් ඉගෙන ගන්නවා විභාගෙට. මොකද අපිට වරදින්න තියෙන කොටස් ඒවා. විභාගෙට දෙන කොටස්. අනිවාර්යෙන් සෙට්ටයි 100%ක් එන එක එනවා ඒක වරද්දන්න. දැන් මතක තියාගන්න ළමයි. තව එකක් ගත්තොත් එම 800 ටීචර් කියන්නකෝ අංකයක් මට. 865 ඒකත් වරදින්න ඉඩ තියෙනවා. කට්ටිය හිමීට කියනවා ළමයි අතුස්සලා ගියා. අන්නර දූ කියන බං. අන්න නියමයි. සුපිරි. මොන බැජ් එකේද? දුව. ඇවිල්ලා 14000 මාස කීයද ඇවිල්ලා දැන්? එකමාරයි. මාස එකමාරයි දෙකයිනේ වෙන්නේ. ඉතින් නියමයි. ඉතින් හිතන්න එකමාරට දෙකට සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි හෝඩියේ ඉඳලා පටන් ගත්තත් අපිට මේ මට්ටමට එන්න පුළුවන්ද? කියන එක. ඒකට මගේ විතරක් නෙමෙයි. මේ ඕගොල්ලන්ගේ උනන්දුව කැපවීම තිබිලා තියෙනවා. ඒක කියන්නේ ඕගොල්ලන්ගේ උනන්දුවක් එකවීම දෙකම එකතු වුණාම තමයි මේක හැදෙන්නේ. ඒ වගේම දෙමව්පියන්ගේ පැත්තෙන් දෙන සපෝට් එක. ඒගොල්ලෝ ඕගොල්ලොත් එක්කම ඉඳලා හැම දෙයකදීම දෙන සපෝට් එකත් එක්ක තමයි මේ දේවල් හැදිලා තියෙන්නේ. පැහැදිලිද? අපි ඉතින් අර රටකට යනකොට අපි ගමනක් යනකොට අපිට තියෙනවා මේ වගේ දේවල් අපි හදා ගන්න ඕනේ. අපිට බාධක තියෙනවා පාඩම් කරද්දී ප්‍රශ්න එනවා විවිධ දේවල් තියෙන මේ වගේ දේවල් හදාගෙන යන ගමන තමයි සුන්දර. මේක තමයි හරියනම වැඩේ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ ටීචර් මන් ටික වැඩි කරනවා 999 කො අතුස්සර කියන්න කවුරු හරි කියන්න දු කියන්න
කිව් හැකු කිව්ජු කිව් නියමයි. හරි. එතකොට ඉලක්කම් අපි 18 වෙනකන් ඕන ඉලක්කමක් කියන්න පුළුවන් නේ කට්ටියට. කවුරු හරි බැරි ළමෙක් ඉන්නවද? නැහනේ. මට කියන්න බලන්න. බැරි ළමෙක් පුළුවන් අය අතුස්සන්නකො මට. උතර බැරිය හොයා ගන්න පුළුවන්. කො අතවල් එන්න ඕනේ. ඔහොම නැතුව බෑ රටවල් වලට යන්න. අතවල් පයවල් වැඩ කරන්න ඕනේ හොඳට කට්ටියගේ. ඈ නේද? මං කියලා තියෙන හොඳට අතපය වැඩ කරන්න ඕනේ රටවල් වලට ගියාම. නැත්තම් අපිට බෑ. ඒ කියන්නේ අපි කාර්යක්ෂම වෙන්න ඕනේ හොඳට. නියමික තියෙන්න ඕනේ නියමෙට. හරි. දැන් පොඩ්ඩක් අර සබකෝලේ වගේ තින්ද ඉස්සරහමත් එක්කනේ මල කෙලිය මම ඉස්සරහම ඉන්නේ සර් මන් දිහා බලගෙන මගෙන් අහනවා ඈ. ඕකනේ තියෙන ප්‍රශ්නේ. කණ්ඩ වගේ කෙලින්ම පේන්නේ නේද? ඒකයි. හරි. එතකොට 18 උඩ යනවා. 1002 ටික වැරදෙන ගානක් ළමයි. අතුස්සල කියන්න ඕනේ. 1002 කියන්න දුව. සෙන්නී නියමයි. හරි. එතකොට ওই වගේ දේවල් ළමයි අපි මේ වැදගත්ම දේවල්. හරි. මං ඉලක්කම් ටික ටක් ගාලා ඉවර කරලා පොඩ්ඩක් ඊට පස්සේ ටිකක් දෙනවා පොඩ්ඩක් දෙකක්. ඊට පස්සේ දැන් 1000 ගන්න උත් දන්නවනේ. 8000 ටික වරද්දට දෙන්නේ. 8881 8881 කො මේ කියන්න දු චුට්ටක් ඉන්න දුව ඉන්න දුව එකපාරක් කිව්ව නිසා අපි වෙන එක්කෙනෙක්ව ගමු නැත්තම් මේ කට්ටිය ඉන්නවා අර කට්ටිය විතරක් කියන එකයි ඉස්සරහා පොලිමෙන් ගමු ගමු කිව්ව ගමන් අර දුව තමයි මුලින්ම බැලුවේ නිසා ඒ දුවගෙන් අහමු අපි කියන්න බලන්න දුව කියන්න ලැජ්ජ වෙන්න එපා කියන්න එන එහා පැත්තින් එක්කන චූටි උදව්වක් දෙමු එහෙම හිතන්න එපා කියන්න දුව දන්නවා කියන්නේ ඒකයි හරි කාටවත් ඇහෙන්නේ නැති වෙන ටීචර් හිමිට ටීචර් අහන්නේ හිමිට මොකද්ද කියලා ඈ මතක නැද්ද හරි වෙන කෙනෙක් කියන්නකෝ එහෙනම් ලැජ්ජ වෙන්න එපා කට අරින්න ඕනේ අම්බෝ බැලපු ගමන් සුත් මේ ටීචර් මේ ආක බලා ගන්නවනේ මේ ළමයි ඉස්සරහ පොලිමෙන් ඉස්සරහ පොලිමෙන් එකක් ඕනේ මට අර පුතෙක් ඉන්නවනේ පුතා කියමු බලන්න කියමු 8881 වැරදුනට අන්න නියමයි ජෝසු නියමයි නියමයි අන්න ඒ වගේ කියන්න ඕනේ සුපිරියා ගින්දලා එතකොට දන්නවා කට ඒක තමයි තියෙන්නේ ටීචර්. ඔහොම බෑ දැන් ඉන්ටර්වල් වලට ගියාම සමහර ළමයි එමය දන්නවා විභාගෙත් පාස්. විතරයි. එන්නේ නැහැ. ඕ. ඒ ගෙදර එහෙම නෙවෙයි නේද? ළමයින්ගේ අම්මලා එහෙම තාත්තලා එහෙම දන්නවා. ගෙවල් වල එහෙම නෙවෙයි මේ ඒකයි. හරි. ඊට පස්සේ සාමාන්‍ය 20000 වගේ කියන්නේ කොහමද නේ? පඩි හම්බෙන්නේ කෙලින්ම මන් කොළ වලින් හම්බෙන්නේ 10 කොලෙන් හම්බෙන්නේ. ඒක දැනගන්න එපේ. සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර වැඩ ගියොත් එහෙම කොළ දෙකක් විතර හම්බ වෙනවා. ජොබ් එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කොළ දෙකක් කියන්නේ සාමාන්‍යයෙන් කීයක්ද? 20000ක්. මට ඇහෙන උත්තරේ කට්ටිය කැටරලා කියන අතුස්සන්නේ නැහැ කවුරුත්. අතුස්සන්න බලන්න පුතා කවුරු හරි. ටක්කල කියන වෙලාව ගන්න නැතුව. 20000. කො? නිමන් අන්න හරි නිමන් නියමයි. නියමයි. එතකොට ඉලක්කම් පාඩම බලන්න දැන් ඔයගොල්ලෝ ඒ රට අපි ඉලක්කම් ඉගෙන ගන්න දවස් කී ළමයි 3 4 වගේ නේ ඉගෙන ගත්තා නිකන් නැතිනේ ඈ හරි ඉතින් ඒක වා හිතනවාද පුතා වෙන ළමයෙක්ට වෙන කෙනෙක්ට වා මුකුත් හිතන්න එපා ඔයගෙන් මම දැන් ඉංග්‍රීසියෙන් ඇහුවොත් එහෙම 20000ට ටිකක් පැටලෙනවානේ එකපාරට එන්නේ නැහැ සමහර ලාවට නේද නමුත් ජපන් භාෂාවෙන් එද්දි එනවනේ ප්‍රොසෙස් වෙලා එනවා හරි එතකොට අපි පුතා ජපාන් භාෂාවේදී ඊළඟට වැදගත්ම දෙයක් තමයි අපිට මේ විභාගෙදී එන පොයින්ට් එක මම කියන්නම්. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ වතුර බොනවා කියලා අපි කොහොමද කියන්නේ? ඔය කියන්නේ ඔක්කොමලා කියනවා නේ මම මිසුවෝ නොමිමස්. මිසුවෝ නොමිමස් නියමයි. එතකොට මිසු කංජි මතකයිනේ? මතකයිනේ? අපේ 14000 ගියාද අපි කංජි? නැනේ. ඔන්න අපි ඉස්සරහට යනවා හරි. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් මම මොකද්ද මේ පුතා මේ කරන්නේ මේ ඔයගොල්ලෝ ඉස්සරහට වෙලා සිංහලෙන් මං අහන්නේ සිංහලෙන් කතා කරනකොට මොකද්ද කියන්නේ හනසිමස් ඔතන ඔයාලට කියන්න ඕනේ මෙතන කවුරු හරි ඉන්නවද තමන්ගේ නම එහෙම කියන්න පුළුවන් කෙනෙක් නිකන් ස්පීච් එකක් වගේ වචන දෙක තුනක් කියන්න පුළුවන් කෙනෙක්
අන්න නතු උස්සන්න බලන්න. අනිත් අයටත් දෙනවා chance එක. කියමු බලන්න පුතා හිතෙන විදියට. ටීචර් FM mic එකක් තිබ්බ නේද? FM mic එකක් තිබ්බ නේද? මේ කවුද මේ කමනේ හයියෙන් කියන්නේ. ඕකේ කොහෙද? ඉච්චරයි. වඩන ෂොට් ඉවරයි. අතන වයස කියන්නේ කොහමද? අපි මං කියලා දුන්නා. මං ස්පෝකන් කරානේ හැමෝටම. ඉන්ටර්විව් එකකට ගිහිලා ෆේස් කරනකොට මේ කියන විදිය. දැන් ඉන්ටර්විව් එකකට ගිහිලා ෆේස් කරගන්න දන්නව නේද හැමෝම? ඔතකොට අපි කොහමද වයස කියන්නේ ළමයි? වතෂි වා මම වයස කීයද? දැන් එක කට්ටිය එක එක වයස නිසා මට හැමෝගෙම පොදු උත්තරයක් නෙවෙයි. ඔය පුතා කියන්න මම වයස කීයද? බල වට පිටිපස්සේ එක්කෙනා. නෑ මෙයාට එයාට හැබැයි ආන්න හරි. වයස කීයද පුතායි? 28 අපි කොහොමද 28 කියලා කියන්නේ? වයස කියද්දි නිජු 7යි. නිජු 7යි. හරි. එතකොට පුතාගේ වයස කීයද? 20? සංජුස්සයි නියමයි මට අහන්න දෙයක්වත් නැහැ නිකම්ම කියලා ඉවරයි නියමයි අපුඩියක් දෙමු ළමයි නියමයි එතකොට හැම එක්කෙනාම මෙතන ඉන්නේ හැම එක්කෙනාගම මට කියන්න ඕනේ තමන්ගේ නම වතෂිනෝ නමයිවා කියලා ඉවරලා තමන්ගේ නම කියන්න ඕනේ පුළුවන් නේ මේ දුවගේ ඉඳලා පටන් ගමු පියව කලින් රැවට්ටුවා කිව්වේ නැහැ උත්තරේ හරියට ලස්සනට පුතා නැගිටලා මේ හැමෝම උත්තරේ දීගෙන යමු අන්න හරි වතෂිනෝ නමයි දැන් ඉන්ටර්වයුව වලට පුතා මේවා තියෙන්න ඕනේ බය වෙන්න එපා කවුරු බය වෙන්න එපා බික්කුරුචිනාදී කුදාසයිනේ බික්කුරුචිතර මොකද වෙන්නේ නනිමෝ දෙකින් නෑ මොකුත්ම කරන්න බෑ පැහැදිලිද ඒවා ඉන්ටර්විව් එකට ෆේස් කරද්දී උනත් ඒ නිහොන්ජින් ජපන් ජාතිකයා වයි ඉස්සරහා ඉන්නකොට ඔයා මං කියලා දීලා තියෙනවනේ ඉන්නෝනේ විදිය දැන් එහෙම ප්‍රශ්නයක් නෑ දැන් මට උත්තරේ කියන්න හරි ඉක්මනට කියන්න ඕ නියමයි ජෝසු නියමයි ඔය කිව්ව ලස්සනට හැමෝම අපිටිය ගහන්න එක්කෙනාට එක්කෙනා නියමයි හොඳයි අහුන්නේ සද්දෙන් කියමු ජෝසු මෙතන ඉඳලා ටීචර් මේ ටික ඉවර කරගෙන යන්නේ ඔය පැත්ත ඉවර කරමු පුළුවන් නේ මයික් එක මයික් එක දෙන්න ටීචර් දෙන්නද කවුරු හරි එක්කෙනෙක් අල්ලමුද මේ මයික් එක නෑ අතින් අතට පාස් කරන්න අතින් අතට පාස් කරමු මයික් එක මේව 6 ඇඩ් යන්න හැමෝම කියන්න ඕනේ බලමු හැමෝම වතෂිනෝ නමයිවා සඳුනි ජෝසු ටීචර් වතුර වතෂිනෝ නමයිවා සෙනුරි දෙස් වතෂිනෝ නමයිවා ඉරෝෂා දෙස් වතෂිවා නමයිවා සමිෂ්ක දෙස් වතෂිනෝ නමයිවා මරණි දෙස් වතෂිනෝ නමයිවා උෂානි දෙස් වතෂිනෝ නමයිවා රුක්ෂාන් දෙස් වතෂිනෝ නමයිවා හංසිකා දෙස් හංසිකා සම්මච්චි මේ ටීචර් ඒකේ පොඩිනේ මම දැක්කේ නෑ උත්තරයක් අහන්න එකයි වතෂිනෝ නමයිවා ශෙහානි දෙස් වතෂිනෝ නමයිවා සාලින්දි ප්‍රසංගිකා දෙස් වතෂිනෝ නමයිවා ඉමන්දි දෙස් වතෂිනෝ නමයිවා සුසන්තිකා දෙස් වතෂිනෝ නමයිවා සඳලි දෙස් වතෂිනෝ නමයිවා විශ්වනී දෙස් වතෂිනෝ නමයිවා අංජන දෙස් අංජන සන්නේ ඔකත් වතෂිනෝ නමයිවා උෂානි දෙස් වතෂිනෝ නමයිවා ලක්ෂානි දෙස් වතෂිනෝ නමයිවා දිස්නා දෙස් වතෂිනෝ නමයිවා රවිඳු දෙස් වතෂිනෝ නමයිවා උමායා දෙස් වතෂිනෝ නමයිවා තරුෂී දෙස් වතෂිවා කෞශල්‍යා ගුණතිලක දෙස් වතෂිනෝ නමයිවා තරුෂි දෙස් වතෂිනෝ නමයිවා තක්ෂිලා දෙස් වතෂිනෝ නමයිවා ජයනි දෙස්
වතසිනෝ නමයිවා ඉෂාරා දෙස්. ජෝසු. දජු ඔතන ඉඳලා පටන් ගන්න පුතා. සොකෝකාර. වතසිනෝ නමයිවා ප්‍රමුදිතා දෙස්. වතශිනෝ නමයිවා උමේෂා දෙස්. ජෝසු. වතශිනා නමයිව සමිත් දෙස්. වතසිනෝ නමේවා සතින දෙස්. වතශිනෝ නමේවා දසුන් දෙස්. වතසිවා නමෝවා දසුන් දෙස්. වතශිවා නමයිවා හිරුනි දෙස්. වතසිනෝ. වතසිනෝ නමෝවෙලා ගිහන් දෙස්. වතසිනෝ නමේවා කෙනත් දෙස්. වතසිනෝ නමයවා සංජීව දෙස්. සංජීව කතරගම හම්බුණානේ අපිට. වතශිනෝ නමයිවා චේතනා දෙස්. වතශිනෝ නයවා දෙස්මි දෙස්. වතශිනෝ නමයවා පසන් දෙස්. වතසිනෝ නමයවා උමේෂ් දෙස්. වතසිනා නමයවා දසුන් දෙස්. වතශිනෝ නමයිවා දිරිනි දෙස්. වතශිනෝ නමයිවා නතාලි දෙස්. වතශිනෝ නමයිවා හසිනි දෙස්. වතශිනෝ නමයිවා කුෂාදි දෙස්. වතසිනෝ නමයිවා ශිවන්ත දෙස්. වතසිනෝ නමයවා චානුක දෙස්. වතසිනෝ නමයිවා රවිශාන් දෙස්. වතසිනෝ නමයිවා නෙත්සර දෙස්. වතසිනෝ නමයිවා සංදීප දෙස්. වතශිනෝ නමයිවා නෙත්මි දෙස්. වතශිනෝ නමයිවා වර්ෂා දෙස්. වතසිනෝ නමයවා මහේස් දෙස්. ඕ නියපොතු වතසිනෝ නමයිවා විමුක්ති දෙස්. වතසිනෝ නමයවා හංසක දෙස්. වතශිනෝ නමයිවා උමේෂ් දෙස්. වතසිනෝ නමේවා අසින්ද දෙස්. වතශිනෝ නමයිවා තරුෂ් දෙස්. වතශිනෝ නමේවා ශලිනි දෙස්. වතශිනෝ නබයිවා නදීෂා දෙස්. වතශිනෝ නමේවා සඳුනි දෙස්. වතශිනෝ නමයිවා උදිනි දෙස්. නියමයි. ජෝසු. තාම අපුඩේ ගන්නවා. හරි. එතකොට නියපොතු කන්නේ දැන් ඉස්සරහින් ඉන්න කට්ටිය අරගෙන එනකොට මෙහෙ නියපොතු කනවා. ගෙදර යනකොට නියපොතු ටික නෑ ළමයි. හරි. එතකොට දැන් හැමෝටම තමන්ගේ ඉන්ට්‍රොඩියුස් කිරීමේ හැකියාව නේද? එතනින් තමන් ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් වෙනෝනේ යම් කිසි දෙයකදී. හරි. එතකොට ඊළඟට මම පොඩි වචන කීපයක් අහනවා මේ verb list එක හම්බුණා නේද? වචන list එක. බලන්නේ නැහැ මේ පැත්ත. සර් පේන්නේ නැහැ. දැහන් ගත වෙලා ඉන්නේ සමහර ළමයි. ටීචර් ඒ කියන්නේ මෙහෙම ඉඳගෙන අර විතරයි. ටීචර් නැහැ, සර් නැහැ. හරි. එතකොට වචන list එක හම්බුණා නේද? හරි. සෙන්සර් මුලින් අහන්න ලේසි වචන ටිකක්. ඔව් ලේසි ටිකක් අහන්න බය වෙන්න එපා. අපි ඉගෙන ගන්න නෙවෙයි අපි ජීවිතේ හැමදාම දේවල් ඉගෙන ගන්නවා නේ. ඒ නිසා වැරදුනා කියලා බය වෙන්න මෙතන කවුරුත් hina වෙන්නෙත් නැහැ. නේද ළමයි? අපේ මේ කවුරුත් hina වෙන්නේ මේව කරන්නේ අපි මේ ඉතින් ළමයි ක්‍රිකට් ගහලා තියෙනවා ඈ. සින්දු වල විෂුවල් වලට ඉඳලා තියෙනවා අපේ ඔක්කොම කරලා තියෙන ළමයි ඉන්නවා මෙතන සමහර ළමයි. ඈ? දැන් බයට කතා කරන්නේ නැහැ. දැන් එහෙම බෑ හැමෝම කතා කරලා ඉන්න ඕනේ. ඔව්. එතකොට මම අහන වචන කීපයක්. යනවා කියලා අපි කොහොමද කියන්නේ? දැන් අපිට පුතා ජපන් භාෂාවේ මේ වචන විතරක් තිබ්බට හරියන්නේ නැහැ. ජපන් භාෂාවේදී වචන අපි හරවන්න ඕනේ නේ. අපිට අවශ්‍ය විදියට. වචන ක්‍රියාපදේ අපිට අවශ්‍ය විදියට හරවන්න ඕනේ. කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි සිංහල භාෂාවට හාස්පසින් වෙනස් මේ ජපන් භාෂාව කියන්නේ. බලන්න ළමයි බලන්න බය වෙන්න එපා දැන් මහන්නේ නැහැ. පැහැදිලි? හරි. පැහැදිලි නේද? එතකොට අපි මේ භාෂාව ඉගෙනගෙන යනකොට සම්පූර්ණයෙන් මම කියලා තියෙන්නේ Tamanට සිංහල බැරි වුණත් ඉංග්‍රීසි බැරි වුණත් මොකක් බැරි වුණත් මේ භාෂාව ඉගෙන ගන්න පුළුවන් වෙන ඉදිරි ගන්නවා කියලා මම කියන්න තියෙන්නේ. කාට හරි බැරි වුණාද? බැරි වුණාද නෑනේ? කාටවත්. මෙතන ඉන්නේ සමහර ළමයින්ට ඉංග්‍රීසි ෆේල් ඇති W ඇති. ඒක සාමාන්‍යයි. ඒක සාමාන්‍යද ඒක ලොකු දෙයක් නෙමෙයි. නමුත් Tamanට ජපන් භාෂාවේ Taman ඉන්නවනේ යම් කිසි මට්ටමක.
එතකොට ඒකයි මම කිව්වේ ආශාවෙන් භාෂාවට වෙනස්. එතකොට මේකෙදී අපි සාමාන්‍යයෙන් ගත්තොත් එimhe කෙනෙක්ට යම්කිසි ක්‍රියාවක් කරන්න කියලා කියනවා. සාමාන්‍ය ඉන්ටර්වලදී අහන ප්‍රශ්නයක් මේක. පැහැදිලිද? ඒකේ ක්‍රියාපදේ අරගෙන ක්‍රියාපදෙන් අහනවා මොකක් හරි ක්‍රියාවක් කරන්න. අපි මොකක් හරි ක්‍රියාවක් කරන්න කියලා යම්කිසි කෙනෙක්ට විධානයක් දෙනකොට ඒ කිව්වේ අපි සාමාන්‍යයෙන් අනක් විදියට නෙමෙයි කරුණා කරලා මේ ක්‍රියාව කරන්න කියනකොට අපි භාවිතා කරන ක්‍රම පොයින්ට් එක මොකද්ද? හැමෝම කියන්න ඕනේ. තේ කුදාසයි. එතකොට තේ කුදාසයි කියන්නේ මොකද්ද? මට තේ එකක් අරන් එන්න කියලාද කියන්නේ නෑනේ. එතකොට ඒක අපි ගලපන්න පුළුවන් වෙන්න ඕනේ ළමයි හැම verb එකකටම කියලා දීලා තියෙන්නේ. පැහැදිලිද? මං කියනවා කාට හරි මෙතන ඉන්න කාට හරි කරුණා කරලා වාඩි වෙන්න කියලා. කොහොමද මං ඒක කියන්නේ? හැමෝම අත උස්සලා කියන්න. අත උස්සලා. අදොර හරි. මට ඇහෙනවා මේ කිචි පිචි සද්ද එනවා මට මේට. නමුත් අත උස්සලා කියන්න කවුරු හරි කෙනෙක්. ඔව් කියන්න දුව. හරි සුවත්තේ කුදාසයි. සුවත්තේ කුදාසයි කියන්නේ මොකද්ද? කරුණා කරලා වාඩි වෙන්න. එතකොට මේ කොටස් 14 අපි කරේ නෑ නේද? 14 18 එන්න ඕනේ ඒක. අපි 12800 කට්ටියට කරලා තියෙන්නේ. හරි. එතකොට ගැටලුවක් නෑ මම තව ටිකක් අපි තව එකක් ගන්න 12800 ළමයින්ට කියන්න පුළුවන් නේද? කරුණා කරලා නිදා ගන්න. නැතේ කුදාසයි. කරුණා කරලා වාඩි වෙන්න. වාඩි වෙන්න නෙමෙයි. කරුණා කරලා නිදා ගන්න. උත්තරේ දෙන හැමෝටම අප්පුඩියක් ගහමු. එතකොට අනිත් අය තුනන්දු වෙනවා. අන්න ඒකයි. ඔව්. එතකොට මේ ළමයා දැන් මොකද්ද කරේ? අර දුව වතුර බෝතලයක් අරගෙන හිමීට මටත් පේන්නේ නැති වෙන්න මොකද්ද කරේ? මොකද කරේ? බිව්වා. බොනවට අපි මොකද්ද කියන්නේ? වතුර බොනවට. මම එක කෙනෙක් කිව්වා නොමිමස්. එතකොට නොමිමස් කියන එක අපි කියනවා මම කියන පුතා කමන්නේ බොන්න. ඊයෝ බොන්න නෑ කමන්නේ බොන්න. එතකොට ඒක මම කොහොමද යන්නේ කියන්නේ? කොහොමද කියන්නේ? කරුණා කරලා බොන්න. හරි නොන්දේ කුදාසයි. එතකොට ඒකෙදි තේ කුදාසයි නෙවෙයි උනේ දේ කුදා. අම්මලා බලනවා මොනවද මේ මිනිස්සයා මේ කියන්නේ ඉස්සරහටලා කියලා අම්මා ඒක හිතන්න එපා. ඒක ළමයි මායි අතර තියෙන සංවාදයක් නේද ටීචර්? අම්මලා බලලා සතුටු වෙන්න අම්මලා බලන්න මේ ළමයි දැන් ඉගෙන ගන්න විදියත් එක්ක ළමයින්ගෙන් ඒ යන විදිය ගැන අම්මලාට මම කියලා තියෙන විශේෂයෙන් ටීචර් මම පටන් ගද්දිත් කියන පාඨමාලා සමහර දවස්වලදී අම්මලා හැමෙදී ළමයා ඉගෙන ගන්නකොට අනිවාර්යෙන් දෙමව්පියා ළඟ ඉන්න ඕනේ. දෙමව්පියා ඉන්න ඕනේ. දෙමව්පියාගේ ප්‍රෙෂර් එක තියෙන්න ඕනේ. සමහරලාට නැත්තම් ළමයා Zoom එකේ ඉන්නවා. Zoom එකේ හිටියට ඔයගොල්ලන්ට නෙමෙයි මම කියන්නේ. ඔය නා වෙනකොට මම දන්නවා. හරිද? ඊට පස්සේ Zoom එකේ මම දන්නවා ගුරුවරයා විදියට මම මේ උගන්වනවා. මෙහි ස්ටේටස් වැටෙනවා. WhatsApp එකේ ස්ටේටස් දානවා ළමයි. ඉතින් ළමයි ඇත්තටම ඉන්නේ පන්තියේද එතකොට? නෑනේ. අරයට පේන්න මං ස්ටේටස් එකක් දෙනවා ආදරේ නිකන් විරහ වේදනාව වගේ නිකන් හිරි වැටලා යන්න එයාට පොඩ්ඩක් මොකක් හරි ස්ටේටස් එකක් දාන්න ඕනේ කියලා දාන තරුණ ළමයිනේ. අපි දකිනවා. අපි දාන්නේ නැහැ. මං කියන්නේ අපි දකිනවා. ඉතින් අපිත් දකින්න ඒ වගේ දාන්නේ මම කොහොමද ස්ටේටස් බලන වෙලාවකට. තේරෙනවද? අරයා දැක්කොත් මට මේක කැමති වගේ හිත උණුවේ එහෙම තමයි ළමයි. තේරෙනවද? ඉතින් ඒ වගේ දානවා. ඉතින් ඒක මම මේ පන්තියේම උගන්වනකොට උගන්වන ළමයා මේ ඉගෙනගෙන ඒක ස්ටේටස් එක දාන්නේ. ඔතර පුතා ඔයා හිතන්නේ මේ වෙලාවේ මම වැදගත් දෙයක් කියලා දුන්නොත් පාඩමේ මොකද්ද Tamanට වෙන්නේ? දැන් මේ අද මේ මීටින් එක ගත්තේ මම දැන් කොහොමත් මේ කතාව කතා කරන්න හිටියේ ඔයගොල්ලොත් එක්ක අද දවසේදී මේ මට කතා කරලා මේව කරගන්න. එතකොට එතනදී අපි සාමාන්‍යයෙන් අම්මලා මේ කවුද වොෂ්රූම් අර මේ යන කට්ටිය යන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නෑ. මේ ඒක ගැටලුවක් නෑ. එතකොට ඊට පස්සේ මේ මොකද්ද? ඒ දේවල් හදිස්සියේ විභාගෙදී කියලා දෙන වැදගත් ග්‍රැමර් පොයින්ට්ස් එක මොකක් හරි මිස් වුණා පුතා ඒ ලකුණු නැති විභාගෙ ෆේල් වෙන්නේ. සමහර ළමයි විභාගේ ෆේල් වෙනවා ලකුණෙන් දෙකේ. ලකුණෙන් දෙකෙන් විභාගේ ෆේල්. මෙහෙමයි. විභාගයක් කියන දේ ෆේල් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ෆේල් වුණොත් ආපහු ලියලා ඉවරලා විභාගේ පාස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මම කියන්නේ පළවෙනි පාරෙන් පාස් වුණොත් ඒක Tamanට තියෙන පහසුවනේ. එතකොට ඒකෙදි අපි පළවෙනි පාරෙන් පාස් වෙන්න තමයි උත්සාහ කරන්න ඕනේ. තේරෙනවද? විභාගෙටත් අපි මුදලක් ගෙවලා ගාස්තුවක් ගෙවලා විභාගෙට උනත් දාන්නේ මට නෙමෙයි ගෙවන්නේ. ඒක ජපානයේ රජයට ඔයගොල්ලෝ ගෙවන්න එපේ ජපානයේ කරන ආයතනයට. එතකොට ආපහු කරන්න යනවා කියන්නේ ඔයගොල්ලන්ගේ මුදලක් යනවා. ඉතින් ඒකයි මම කුඩ රේ රහ වෙනකන් කියන්නේ මගේ උගුර ගන්න දෙයක් නැහැ ඇත්තට. තේරෙනවද? ඉතින් ඒ නිසා මේ අර ඔයගොල්ලෝ ඒක මහ උනන්දු ඒක ගන්න ඕනේ. මම ඒක දෙමව්පියන්ටත් කියන්නේ තමන් ළඟ ඉඳලා තමන් ළමයා මොකක්ද ඉගෙන ගන්නේ අද ගෙදර වැඩ දුන්නාද ගෙදර වැඩ කරාද ඕනේ වෙලාවක දෙමව්පිය මාත් එක්ක සම්බන්ධ වෙන්න. සමහර දෙමව්පිය ඉන්නවා මේ කතා කරන්නේ සමහර රටවල් වලට ගියේ ළමයින්ගේ අම්මලා ළමයිනුත් එහෙමයි සර් මේ අම්මා කතා කරන්න ඕනේ කිව්වා සර් වැඩද දන්නේ නැහැ කතා කරන්න බයයි කිව්වා මෙහෙමයි කියලා ගත්තේ නැහැ. එහෙම නෙවෙයි මට ඕන්ලක් ගන්න කෝල් එකක් ඇවිල්ලා තිබුවා මම කෝල් බෑක් කරනවා.
පැහැදිලිනේ? මම හදිස්සි දැන් මේ වගේ වැඩ හිටියොත් තමයි දැන් මට මේ කෝල් එනවා මෙතන. නමුත් මට ගන්න විදියක් නැහැ එතකොට. නමුත් මම පස්සේ ගන්නවා. දැන් ඕගොල්ලන්ගේ බැච් වලට අමතරව තව අපේ බැච් තියෙනවානේ. කලින් ගිය ළමයි දැන් ඉවර වෙච්ච ළමයි ඉන්නවා. ඉවර වෙලා යන්න ඉන්න ළමයි ඉන්නවා. ඕගොල්ලෝ වගේ තව අලුතෙන් බැච් වල ළමයි ඉන්නවා. එතකොට ළමයි ගාණක් ඉන්නවනේ. දැන් අපේ කලින් ග්‍රැජුවේෂන් සෙරමනි එකක් තිබ්බා. මාසෙකමාරක් ගියේ නැහැ මට. ඒකටත් මහන්සිලා මේකටත් මහන්සි වෙනවා කියන්නේ ආයෙ ඉතින් මිනිස්සෙක් විදියට උපරිම අමාරුයි ඇත්තටම. මේ ඒකයි. ග්‍රැජුවේෂන් සෙරමනි එකක් කියන්නේ ලේසි නෑ. නැද්ද? ඒ නිසා මේ හොඳ පානේ යනවා අපේ. ඉතින් ඒකක් කරලා මේකත් ඕගොල්ලෝ වෙනුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ, හැම දෙයක්ම කරේ. ඉතින් ඒ දේවල් ඕගොල්ලෝ ලබා ගන්න ජීවිතේට මේ දැන් ඕගොල්ලන්ට තේරෙන ඕගොල්ලන්ගේ භාෂාව සහ ඒවා එන්න ඕනේ දේවල් නේ. අපි ගත්තොත් එහෙම මේ මට කෝල් එකක් දෙන්න කියලා මම කොහොමද කියන්නේ? කෝල් එකක් දෙන්න කියලා කොහොමද කියන්නේ? දැන් අපි ජොබ් එකට යනවා ගියාට පස්සේ දැන් ඒ යකා සචෝ කියනවා මට කෝල් එකක් දෙන්න කියලා. දැන් උඩයට බලලා හරියන්නේ නැහැ මොකද්ද මෝ කිව්වේ කියන එක. Taman දැනගෙන යන්න ඕනේ තැනට නේ. ඒක තේරෙන්න ඕනේ. කොහොමද කියන්නේ? හරි කරන්න කරුණා කරලා කොහොමද කියන්නේ දෙන්න? ශිතේ කුදාස. ඒතකොට දෙන්නව ශිතේ කුදාස. කියන්න බය නැතු වැරදුනාට කමන්නේ. ඒක දන්නවා. දැනගෙන කියන්නේ නැහැ කටවල් ඇරලා නේ. ඒ නිසා කට ඇරලා කියන්න. පැහැදිලිනේ? හරි. එතකොට ඊට පස්සේ ගත්තොත් එහෙම අපි කාර් එකට මොකද්ද කියන්නේ සාමාන්‍යයෙන් අපිට මේ නිතරම අවශ්‍ය වෙන දේවල් මොනවාද? කුරුමා නියමයි. එතකොට අපි ගත්තොත් එහෙම ළමයි මට දැන් මෙතන ඉඳලා පොලිමට දැන් එකේ ඉඳලා දැන් අපි පොඩ්ඩක් ටෙස්ට් කරගන්න එකේ ඉඳලා නෙමෙයි මට මෙතනදී ටීචර් මට මෙතන ඕනේ මේ 300 ඉඳලා 10න් 10ට මෙහෙම කියාගෙන යන්න ඕනේ. 10න් 10. එතකොට වරදිනවා සමහරුන්ට මැද මට වරුනේ වරද්දන්න. පැහැදිලිද? ඔයා ආනේ ඉන්නදු හරි. මම හරි ඔය පුතාගෙන් පටන් ගමු. එතකොට ප්‍රශ්න නැහැ. පුතා කියන්නේ 300. අපි 300ට කියන්නේ මොකද්ද? සම්බැකුනේ. සම්බැකු. එතකොට 300 10 20 30 40 50 ඔහොම යන්න ඕනේ. ටීචර් මයික් එක ගවන්න. දැන් අම්මලා බලන්න ඕනේ ළමයා කිව්වේ නැත්තම් එහෙම ගෙදර ගිහිල්ලා මේ මොනවද කරලා තියෙන පාඩම් කරන්න ඕනේ මේ ගෑ සර්ට කියලා මට කියන්න ඕනේ සර් මෙයා පාඩම් කරන්නේ නැහැ කියලා පැහැදිලි නේද? සන්බකුජු. හරි. ඊට පස්සේ නියමයි ජෝස්. සන්බකු නිජු. සංජු. හරි සම්බැකු සංජු. දැන් අතන ඉන්න එක්කෙනා ගණන් හදලා ඉවරයි මට එනකොට 60 එන්න කියලා එයා හදාගෙන ඉවරයි. එහෙම බෑ. පැහැදිලිනේ මම මාරු කරනවා හිතුණා. සන්බකු යොන්ජු. සන්බකු ගෝජු. ගෝජු නියමයි. සන්බකු රොකුජු. අන්න සුපිරි මට ඉතින් ඔක්කොමලා වැඩෝනේ මේ දැනගෙනනේ මේ ඉන්නේ සද්ද නැතුව. අර පිටිපස්සට පුතා පිටිපස්සෙන් යන්න ඕනේ. සන්බකු නනජු. නියමයි. සන්බකු හචිජු නියමයි. සන්බැකු කිව්ජු. දැන් 300 ගණන් යන්න බෑ පුතා 400 ඉඳලා ගන්න. 400. කොහමද අපි ගන්නෙ? යොන්නකෝ. යොන්නකෝ. යොන්නකෝ ජු. නියමයි. යොන්නකෝ නියජු. නියමයි. යොන්නකු සංජු. යොන්නකු යොන්ජු. යොන්නකු ගොජු. යොන්නකු රොකුජු. යොන්නකු නනජු. යොන්නකු හචිජු. නියමයි. යොන්නකු කිව්ජු. නියමයි. පුතා 500 පටන් ගන්න. 490 500. 500 ගෝහැකෝ. ගෝහැකෝ. ගෝහැකු නිජු. 510. 10ට කියන්නේ මොකද්ද පුතා අපි? මේ ජු. ආන්න. එතකොට එනම් කොහොමද වෙන්නේ 510? ගෝහැකු ජු. ආන්න ඔය තියෙන්නේ නියමයි. ගෝහෙකු නීජු. ගෝහැකු සංජු. යෝහකු නනජු. පොඩෙන්න යොන්නකු කීද ගියේ? සංජු නේද පුතා? සංජු උනාට පස්සේ දුව අන්තිමට කිව්වේ සංජු නේද? එතකොට යන්න ඕනේ කීයද? 40 කොහොමද අපි කියන්නේ? යෝහකු යොන්ජු. ඔය තියෙන්නේ. ගෝහැකු
50 පුතා. 350. 300 නෙමෙයි 450. යොන් හැකු ගොජු. 550 හරි. ගෝ හැකු ගොජු sorry. ගොමෙන්න. ගෝ හැකු රොකුජු. හරි. ගෝ හැකු නනාජු. ගෝහැකු නිජු. ජොසෝ. පන්සි 530. කොහොම මට පේන්නේ දරුවෝ. ගෝහකු හැචිජු. දැන් කී දෙනාම උතන යන්නේ ඔය මොකද්ද වෙලා තියෙන්නේ කියන්නෝ? නෑ මට අර අපේ ගෝහැකු කියුජු. කොහෙන්ද කිව්වේ? 550 හරි ගෝහැකු ගොජු ඊට පස්සේ 560. 600 නේ? 600. රොප්යකු 600 හරි. 610 ඉඳලා යන්න ඕනේ. මැද පන්නන්න එපා ස්කිප් කරන්න එපා. රොප්යකු ජු. රොප්යකු නිජු. රොප්පැකු සංජු. නියමයි. රොක්කැකු යොජු. යොන්ජු. රොප්පැකු ගොජු. රොප්පැකු මොකද? 60 නේද? 60ට අපි කියන්නේ කොහමද? රොකුජු. නියමයි ජෝසු නියමයි. හරි. ඊළඟ මේ පැත්තට ඉන්නේ. පිටිපස්සේ ඉඳලා යමු පුතා. පිටිපස්සේ ඉඳලා මෙහෙම යමු. එතකොට මේ දුවට අන්තිමට එනවනේ ගැටලුවක් නැහැ. රොප්යකු නනජු. නියමයි. රොප්යකු හචිජු. රොප්යකු නිජු. කියුජු. කියුජු. මටත් පැටලුණා ටීචර් මේ. එහෙම තමයි ගැටලුව නේ ජෝස් හරියට කිව්වා. කියන්න. කො මයික් එකේ බැටරි බහලා දැහෙන්නේ නැහැ. කීයද දුව කියන්න ඕනේ කියන්නකෝ මං කියන්න උදව් කරන්න කීයද? නනහැකු. 700 නේ හරි. නනහැකු ජු. නනාහැකු නිජු. නනාහැකු සංජු. නියමයි ජෝසෝ දෙන්නේ. නනාහැකු යොන්ජු. නනාහැකු ගොජු. නනාහැකු රොකුජු. ජෝසෝ හැමෝම දක්ෂයි. නනාහැකු නනජු. නියමයි. නනාහැකු හචිජු. නනාහැකු කියුජු. හප්පයකු. නියමයි. හබ්බයකු ජු. හප්පයකු නිජු. හප්පයකු සංජු. නියමයි. හබ්බයකු යොජු. හප්පයකු ගොජු. හබ්බයකු රොජු. හප්පයකු නනාජු. මප්පට මට තමයි එන්නේ අර ලොත් එක්ක. හරි. හබ්බයකු හජිජු. හජිජු තම හජිජු යන්නේ. හප්පයකු කියුජු. 900 පුතා හිතන්න දෙයක් නැහැ. ඇදලා අරලා දාන්න තියෙන්නේ. කීය 900? කියුපැකු. ඔය තියෙන්නේ. නියමයි. ඉතින් අමාරු නෑ. කියුපැකු ජු. කියුහැකු නිජු. නියමයි. කියුහැකු සංජු. අන්තිමට නෙමෙයි කිව්වට අන්තිමට කියුහැකු යොජු. කියුහැකු ගොජු. කියුහැකු යොන්ජු කලබලෙට ඒ දුක කලබලයි මම දැක්ක මට තේරෙනවා එකම නැහැ හරි. කියුහැකු යොන්ජු. දුව කිව්වේ කීයද කියන්නකෝ? 50නේ. දුව කියන්නේ 60. 60ට කියන්නේ කීයද අපි? 6ට කියන්නේ කියුහැකු රොකුජු. හරි නියමයි තියෙන්නේ. කියුහැකු නනාජු. හරි. ජෝසි කමන්න එහෙම තමයි කලබලෙට හරි. කියුහැකු හචිජු. කියුහැකු 990 නේද? කියුහැකු 90ට කියන්නේ මොකද්ද? 9ට කියන්නේ අපි. හරි. එතකොට කියුහැකු කියුජු. ඔය තියෙන්නේ ජෝස් නියමයි. එතකොට මෙතන ඉන්න ළමයි හැමෝම කිව්වනේ. දක්ෂයි. ටික මොකද හිතන්නේ ළමයි ටිකගේ වැඩ කටයුතු සම්බන්ධයෙන්?
කරලා තියනවද ගෙදර? මොකද කරනවද කට්ටිය? කියන්න බලන්න අම්මලා මොකද මේ ගෙදර පාඩම් කරනවද කට්ටිය? ඈ? කරනවනේ? කරනව නේද? කට්ටිය. අවුලක් නැහැ නේද? මම දැන් අම්මලාට කියලා දෙන්න මට ගන්න කියලා. ෆෝන් එකක් කරේ නැතුත් එහෙම. නහයේ කටේ ඉඳලා දෝල් වෙනවා මේ. හරි. එතකොට නෑ මම මේක හැමෝටම මෙතන ගත්තේ වෙන දෙයකට නෙවෙයි. හැමෝටම ගත්තේ නැත්නම් අර එක්කෙනෙක් දෙන්නෙක් උත්තරයක් දුන්නම අපිට අපි හිතනවානේ දැන් ඒ ළමයි දෙන්න තුන් දෙනා විතර දැන් මෙතන ඉන්නේ හැමෝම දක්ෂයි. හැමෝම දන්නවා. හැමෝම ඉගෙනගෙන තියෙන්නේ නේ. මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් කිසි ගැටලුවක් නැහැ. අපි හැමෝගෙම අඩුපාඩු තියෙන භාෂාව ඉගෙන ගන්න ඕනේ. තව එක්කෙනෙක් ඉලක්කමක් කරදී තව එක්කෙනෙක් නිපාතයක් ඒක සාමාන්‍යද විභාගේ නම් හැමෝම ඉතින් 100 අරගෙන හැම එක්කෙනාම යන්න බෑ. එහෙම ගන්න ඉස්කෝලත් වලත් ගිහින් තියෙනව නේද? ඉස්කෝලත් ඒ වගේ තමයි අපිට යම් දේවල් වලදී වැරදිනවා යම් දේවල් වලදී හරියනවා නේද? ඒ වගේ තමයි තියෙන්නේ. හරි. දැන් ඊළඟ වැඩේ. හරිද? හරි. ඔතන මම ඊළඟට ගන්නවා ටීචර්. පොඩ්ඩක් වෙන වැඩක් ගමු. හරි. කොයි පැත්තෙන්ද මම පටන් ගන්න කියලා තමයි කල්පනා කරේ. දැන් මේ ළමයි දෙන්න දිහා විතරයි බලන්නේ. ඒකයි ප්‍රශ්නේ. මේ දෙන්න බලහින්න සර්. මේ පැත්ත බලුත් මම ඉවරයි. මේ පැත්ත බලුත් මේ පැත්ත ඉවරයි කියලා. ඒ දෙන්න තමයි වැඩියම සතුටින් ඉන්න දෙන්න මෙතන. මේ හරි. එතකොට මේ මෙතන ඉන්න හැමෝම සෙන්ස් සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ. ඔව්. තමන් කන්න කැමති ආස කෑම වර්ගයෙන් ජපන් වලින් දන්නවද කවුරු හරි? හැමෝම හිතා ගන්න මොනවා හරි. තමන් කැමති ඕනම කෑමක්. තමන් කන්න කැමති ඕනම දෙයක්. කෑම වර්ග ජපන් කෑම වෙන්න පුළුවන්, ලංකාවේ කෑම වෙන්න පුළුවන්, මොකක් වුණත් කමන්නේ. මොකද අපි ජපන් ඉන්ටර්වියු එකදී අපිට අහනවා සුකීනා තබේ මොනවා නන්දෙස් කැමතිම කෑම මොකක්ද කියලා. නේද? අහනවනේ. එතකොට තමන් දෙන්න උත්තරේ ලංකාවේ පාන් හරි කමන්නේ නැහැ. දැන් ගොඩක් අය ඉන්ටර්වියුවට ගියාම පාන් කියන්නේ ඉගෙන ලේසිනේ ඔක්කොම පාන්. වතසිනු සුකීනා තබේ මොනවා පාන් දෙස්. පාන් එකට වඩා චුට්ටක් තමන් කැමති එකක් වුණත් වෙනසක් නැහැ. එකම එක කිව්වට කමන්නේ නැහැ. මෙතන කෑම 100ක් යන්න කෑම 100ක් නැහැ නේ. ඉතින් ලංකාවේ මම හිතන්නේ අපි දෙට දවල්ට කන්නේවත් එක්කත් නැහැ 100ක්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකම ළඟ කියන්න එපා පාන් කියලා. Taman කැමති මේ කෑම එක කියන්න. ගොහන් නම් ගොහන් මෙහෙම ඉන්ටර්වියු එකේදී පුතා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය ඇත්තටම මේ අවංක වෙලා මම කැමතිම කෑම එක එහෙමම කියන්න ඕන එකක් කියලා නෑ. Tamanට ලේසි එක කියන්න එතනදී. පැහැදිලිද? ඒගොල්ලෝ බලන්නේ නැහැ ඔය ඇත්තමද බොරුද කියන්නේ කියලා. පැහැදිලිනේ? හරි. අර ළමයා චුට්ටක් hina වෙවි ඉන්නේ. පුතාගෙන් පටන් ගමු අපි. හරි විනෝදෙන් හිටියේ. ඔව් මම මේක කියද්දි හරිම විනෝදෙන් හිටියේ. ඒ පුතාගෙන් පටන් ගමු හරි. එතන ඉඳලා මෙහෙම යා. වතසිනෝ සුකීනා තබේ මොනවා කියලා පුතා කැමති එකක් කියන්න ප්‍රශ්නයක් නැහැ. වතසිනෝ තබේ මොනෝ සුකීනා තබේ මොනවා සුකිනෝ තබේ මොනවා තමාගෝ. නියමයි. ජෝසු නියමයි. හිනාවුනේ කොල්ලගාව තිබ්බ උත්තරයක් විනෝදෙට හිනාවුනේ නැද්ද? සර්ට දෙන්නම් අද ඇඩෙන්න කියලා තමකෝ කෙලින්ම දැම්මා. හරි. පුතා ඔතන ඉඳලා මෙහෙම යවාගෙන. මේ කැමැතිම කෑම ගැන කියන්නේ. මේමයි කෑමයි බීමයි මාරුට කියන්න. තමන් කැමතික කියන්න. තමන් කැමති කෑම එක තමන් කියන්න වතසින සුගින්නා තබේ මොනෝ කියලා තමන් කැමති කෑමක් කියන්න. තව එක්කෙනෙක් බීම එකක් හිතා ගන්න. දෙකම කියන්න ඕනේ නෑ. දෙකම කියන්න කැමති නම් දෙකම කිව්වත් කමන්නේ නෑ. පැහැදිලිනේ? හරි. ඔතන ඉඳලා වතශිනෝ සුකීනා තබෙමිනෝසා තබෙමනෝ සකුණ සකුරා සකන සකනාදෙස්. සකන කියන්නේ මොනවද? මාළු. වතශිනෝ සුකීනා තබෙමිනෝ තමාගෝ දෙස්. ජෝසෝ කමන්නේ ඉස්සරහට එවලා පිටිපස්සට යමු නැත්නම් ඒගොල්ලෝ මගේ යනවට පවුනේ. වතශිනෝ සුකීනා තබෙමනෝවා ගොහන් දෙස්. වතසිනෝ සුබීවා තබෙමනෝවා සකන කරී දෙස්. වතසිනෝ සුකිනා තබෙමනෝවා පාන් දෙස්. වතසිනෝ සකිනෝ තබෙනෝවා ගොහන් දෙස්. වතසිනෝ සුකිමා තබේවා රාමෙන් දෙස්. තබේ මොනෝ
වතසිනෝ සුකීනා තබෙ මොනෝවා. වතසිනෝ තබේ මොනෝවා. තබේ මොනවා සුකිමස් සුකි. තබෙ මොනෝ කියන එක හැදිලා තියෙන්නේ තබෙ මස් කියන්නේ කනවනේ. මස් කෑල්ල අයින් කරලා මොනෝ එකතු කරා. මොනෝ කියලා කියන්නේ දේවල් වලට. එතකොට ඒක තමයි තබෙ මොනෝ විදියට එකතුනේ. පැහැදිලිනේ නොමි මොනෝ. නොමි මස් එකේ මස් එක අයින් කරලා නොමි මොනෝ. බොන දේවල්. පැහැදිලිනේ? හරි. වතසිනෝ සුකීනා තබෙමිනෝවා සුෂී දෙස්. තබෙ මොනෝ විතරයි කවුරුත් නොමි මොනෝ නැහැ. දුව නොමි මොනෝ එකක් කියන්න කමන්නේ යාර කට්ටිය ඔක්කොම දැන් දැන් ලෑස්තිලා හිටියේ වෙන එකක් නේ කමන්නේ මම ඒක තමයි කිව්වේම. වතසිනෝ සුකිනා තබෙමොනවා අයිස්ක්‍රීම් දෙස්. අයිස්ක්‍රීම්. වතසිනෝ සුකීනා තබෙමොනවා කේකි දෙස්. වතසිනෝ සුකීනා තබෙමිනෝවා සකනා දෙස්. වතසිනෝ සුකීනෝවා රාමෙන් දෙස්. සුකීනා තබෙමොනවා. සුකීනා තබෙමොනවා රාමෙන් දෙස්. වතසිනෝ සුකින තබෙමොනවා ගෝහන්තෝ සකන කරේ දෙස්. නියමයි. වතසිනෝ සුකිනෝ තබෙමොනවා තමගෝ. තමගෝ දෙස්. කොල්ලෝ. තමගෝ දෙස්. වතසිනෝ සුකීනා තබෙමොනෝ පාන් දෙස්. වතසිනෝ සුකීනා තබෙමොනවා ගොහන් දෙස්. නියමයි. ඒ වුණාට ළමයි වැඩි බත් කන්න එපා ඈ. හොඳ නැහැ. වතසිනෝ සුකීනාවා තබෙමොනෝ පොඩ පැටලුණානේ. සුකීනා තබෙමොනෝ අර එකම එක කියද්දි අපිට පොඩ අර මාරු වෙනවා තමයි හැටි. නමුත් හොඳට මීටරෙන් ඉන්න ඕනේ පුතා. දැන් මෙතන සුකීනා තබෙමොනෝ එක අර හැටියද්දි වෙනස් වෙන හැම මොනොත් එහෙම. ඔයා වෙනම හිතන්න අර ගැන හිතන්න එපා. ඔරිජිනල් ආයෙ මොළි ඉඳලා ගන්න. වතසිනෝ සුකීනාවා තබෙමොනෝ ගොහන්තෝ සකා දෙස්. සකනා දෙස් නාගයන්ලා හැරුණා. වතසිනෝ සුකීනෝ නොමිමොනෝවා කොහි දෙස්. වතසිනෝ සුකිනා තබෙමොනවා රාමෙන් දෙස්. වතසිනෝ සුකීනා තබෙමොනවා සන්දොයිචි දෙස්. වතසිනෝ සුකීනා තබෙමොනවා ගෝහන් දෙස්. ජෝසුවා අන්නේම කියන්නේ. සුකීවා තබෙමොනවා සුෂී දෙස්. වතසිනෝ සුකීනා තබෙමොනවා සකන අනිත් කට්ටිය මට එන්නේ. වතසිනෝ සුකීනා තබෙමොනවා පාන් දෙස්. වතසිවා සුකිනා තබෙමොනවා කේකි දෙස්. වතසිනෝ සුකීවා තබෙමොනෝ රින්ගෝ ජූස්. වතසිනෝ සුකීනා තබෙමොනවා කේකි දෙස්. වතසිනෝ සුකීනා තබෙමොනවා සුෂී දෙස්. වතසිනෝ සුකීනා තබෙමොනවා සුකී කියන්නේ ඒකෝෂයක්ද නාකියෝෂයක්ද ළමයි? සුකී කියන්නේ මොකද්ද? කැමති. කැමති. අපි ජීවිතේ අපි හැමෝගෙම එක් එක් කැමැත්තවල් තියෙනවා. කැම බීම වල හැම දෙයකදීම තෝරා ගැනීම වල. එතකොට අපි කැමති කියලා කියන්නේ සුඛී කියලානේ. එතකොට මේකට අපි ජපන් භාෂාවේදී ඇඩ්ජෙක්ටිව්ස් වලට කිව්වේ මොකද්ද මම? ඇඩ්ජෙක්ටිව්ස් කියලා කියන. ඇඩ්ජෙක්ටිව්ස් කියන්නේ මොනවද සිංහලේ? නාම විශේෂණ පද. නාම විශේෂණ පද කියන්නේ මොනවද සිංහලේ? නාම පදයක් අපි එක ලස්සන කරලා බෝල කරලා හැඩ කරලා ලස්සනට දාන්නේ නාම විශේෂයෙන්. පැහැදිලිද? දැන් මෙතන මම සෙන්ස් හිටියට මම නිකම්ම සෙන්සේ. එතකොට මගේ නාම විශේෂයක් ආවොත් හොඳ සෙන්සේ, නරක සෙන්සේ, වස සෙන්සේ ඔය එක එක සෙන්සේලා ඉන්නවනේ. එතකොට ඒ විදිහට ගන්නවා නේද? හොඳ සෙන්සේ, උස සෙන්සේ, කොට සෙන්සේ, මහත සෙන්සේ, හීනි සෙන්සේ ඔය විදිහට කියනවා. එතකොට ඒකේ නෑ ඒ කිව්වේ මොකද්ද? නාම විශේෂනේ දැම්මේ. උස මහත ඔය හැම එකක් එක්කම ගත්ත මොකද්ද නාම විශේෂණ. එතකොට නාම විශේෂණ වලට කෙයියෝෂි කියලා කිව්වේ. කෙයියෝෂි කොටස් කීයකට බෙදෙනවද ජපන් භාෂාවේ? කොටස්
මම කවුරු තුනක් කියයි කියලා දෙකයි. එතකොට මොකක්ද මේ කොටස් දෙක? ඉකියෝෂි නාකියෝෂි. එතකොට මේ සුකීනා කියන්නේ මොකද්ද? නාකියෝෂියක්. හරි දුව දැන් පටන් ගන්න. හරි. කවුද කියන්නේ? වතෂිනෝ සුකීවා වතෂිනෝ සුකීනෝ තබෙමනෝවා සුකීනා තබෙමනෝවා රාමෙන් දෙස්. වතෂිනෝ සුකීනා තබේනෝ ගොහන්. වතෂිනෝ සුකීවා තබෙමනෝ කේකි දෙස්. වැඩි කේක් කන්න එපා ළමයි හොඳ නෑ සීනි. වතෂිවෝ සුකීවා තබෙමනෝවා පාන් දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා රාමෙන් දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝ පාන් දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා සුෂී දෙස්. සුෂී පාන් විතරයි කියන්නේ නොමි මොනෝ ගම් පුතා උතන. වතෂිනෝ සුකීනා තබෙමනෝවා නොමි මොනෝ. හොඳලා මේ වගේ නොමි මොනෝ. වතෂිනෝ සුකීනා තබෙමනෝවා රාමෙන් දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා ගොහන් දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා කේකි දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා පාන් දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා පීසා දෙස්. මේ නොමි මොනෝ යම් පුතා ටික. වතෂිනෝ සුකීනා තබෙමනෝවා රාමෙන් දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා චොකරේතු දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා ඔනිගිරි දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා කේකි දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා පාන්. නියමයි. ජෝසෝ ඉතින් වතෂිනෝ සුකීවා නොමිමනෝවා ජූසු දෙස්. වතෂිනෝ සුකීනා තබමනෝ කේකි දෙස්. වානිපාතේ දාන්න ළමයි. වාගා දෙකම යෙදිය හැකි. නමුත් ස්වභාවය අනුව වෙනස් වෙනමේ. වාන් එක දාලා කියන්න. සුකිනෝ තබෙමනවා කරරයිසු දෙස්. සුකිනෝ නොමිමනවා මිසු දෙස්. ජෝසෝ. වතෂිනෝ සුකීනා තබෙමනෝවා ගොහන් දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා චොකරේතෝ දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා පාන් දෙස්. වතසිනෝ සුකිනෝ තබෙමනෝවා ගොහන්තෝ සකින කරි දෙස්. මේ පැත්තේ කාටද ආවේ නැත්තේ? අත උස්සන්න බලන්න ආපු නැති ළමයි ඒකට අත උස්සන්නේ නැහැ. අන්න ආපු නැතියට යවන්න තව හොඳ ළමයි. මේ ඉස්සරහට ආවද? මේගොල්ලෝ කිව්වනේ පිටපස්සේ කට කිව්වනේ හොර වැඩක් නෙමෙයි කරන්නේ. කියලා දෙන්න. වතෂිනෝ තබෙමනෝවා වතෂිනෝ සුකීනා තබෙමනෝවා ගොහන් දෙස්. වතෂිනෝ සුකීනා නොමිමනෝවා ගියුනියු දෙස්. නියමයි. වතෂිනෝ සුකීනා තබෙමනෝවා කේකි දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා චීසු කොත්තු දෙස්. අම්මට සිරේ. වතෂිනෝ සුකීනා නොමිමනෝවා කෝහි දෙස්. වතෂිනෝ සුකීවා තොබෙම සුකීනා තබෙමනෝවා පාන් දෙස්. වතෂිවා සුකීවා තබිමනෝවා කේකි දෙස්. වතෂිනෝ මගේ. වතෂිනෝ සුකීනා තබේ පුතේ ෆෝන් එක සාක්කුවට දාගන්න හොඳ ළමයි වගේ. බලන්න තු කියන්න ඕනේ. තබමිනෝවා පාන් දෙස්. වතෂිනෝ සුකීනා තබමනෝවා ගොහන්තෝ සක්නා කරේ දෙස්. වතෂිනෝ සුකීනා තබමිනෝවා පාන් දෙස්. වතෂිනෝ සුකීනා තබෙමනෝවා කේකි දෙස්. වතෂිනෝ සුකීවා තබෙමනෝ සුෂී දෙස්. නොමි මොනෝ පටන් ගමු පුතා. ඔයාගෙන් ඉඳලා ඔය ආයි කියන්නේ නොමි මොනෝ එක. වතෂිනෝ සුකීනා නොමිමවා මිසු දෙස්. නොමි මොනෝවා. හරි. ජෝසු නියමයි. හරියට එහෙම තමයි. වතෂිනෝ සුකිනා තබෙමනෝවා
torinikutō gohan desu. Watashi no suki na nomimono wa kohi desu. Joso. Watashi no suki na nomimona juice desu. මං කිව්වලු හරි යා කියලා තියෙන මෝ දැජු හරි. ඔබ මම යන්තම් වඩක් ගත්තේ නේ. හරි. එතකොට හරි. ඊට පස්සේ ළමයි දැන් ඊළඟට මේ හැම එක්කෙනාම එකම එක කියන්න බෑ. ඊළඟ එක තමයි ගන්න ඕනේ අපි දැන් අර පුතාගෙන් පටන් ගමු පවුනේ. බලන්න හිටියා ගිහපුවා තවක් මන් දිහා. මේ හරි. දැන් මෙතන ඉන්න හැමෝටම කාට හරි බැරිද මේවා මේ භාෂා මං අහන්නේ බැරිද? මට දාන්න බලන්න බැරිද? බැරි කවුරු හරි ඉන්නවද නෑනේ? හැමෝටම පුළුවන්. ඔය ලස්සනට කියන්නේ දැන් අපි ඉලක්කම් වල ඉඳලා එක එක්කෙනාට වෙනස් ඒවා කිව්වා. දැන් මෙතනදී වෙනස් වුණා. එතකොට මේ හැමෝටම පුළුවන්. අපිට වෙන්න ඕනේ මොකද්ද එහෙනම්? අපිට කරගන්න තියෙන දේ මොකද්ද? අපි අඩුපාඩු මොකද්ද? දැන් මෙතන ඉන්න ගොඩාක් ළමයි වෙනම ගෙදරදී පාඩම් කරන ළමයි අත උස්සන්න බලන්න සහ පාඨමාලාවේදී විතරක් මම අම්මට හරි සර් කියලා දෙනවා පැය දෙක මට නැතිනම් අවුලක් නැහැ තේරෙනවා කියලා හිටියා එතනින් ඉවරයි. එහෙම හිටියට ප්‍රශ්නයක් නැහැ. ඒ ළමයි නිකන් අත උස්සන්න මම පාඩම් කරන්න වෙලාවක් නැතිලා මම නැහැ. අවත්තරම අවංකව. පාඨමාලාවේදී ඉද්දි විතරක් කරගන්න ළමයි අත උස්සන්න බලන්න. අවංකව අත උස්සන්න. කිසි කෙනෙක් මම බයින්නේ නෙවෙයි කියන්නේ. කො පෙන්නේ. මම පාඩම් කරනවා කියපන් කියලා මම අර ගේ හස්බන්ඩ් යනවා මම පාඩම් කරනවා පුතා ගෙදරදීද පාඨමාලා වෙලාදී ගෙදරදී පාඩම් කරන පොඩ්ඩක් හොඳ කොල්ලෙක් ඉන්නේ හරි කො අනිත් ළමයා මම දැක්කේ නැහැ හරියට කො අතුස්ස බය වෙන්න එපා මම අත ගලව ගන්න අතුස්සන බය නැතු බයින්න නෙමෙයි මම කියන්නේ ඔතකොට අපිට ජොබ් එකයි වැඩ කටයුතු එක්ක අමාරුයිනේ. එහෙම තීදී තමයි අපි ඒකතොර කරගන්නේ. එතකොට එහෙම කරගෙනත් ඕගොල්ලෝගේ හොඳ ඉම්ප්‍රූව් එකක් සහ හොඳ හැකියාවක් තියෙනවා. එතකොට අපි මේක මොකද්ද කරගන්න ඕනේ වැඩි දියුණු කරගන්න. දැන් හැමෝගෙම හොඳයි. මං කියන්නේ අපි විභාගයට තව ටිකක් මේවා කරගන්න අපි මොකද්ද කරගන්න ඕනේ? පාඩම් කරන්න ඕනේ නේද ගෙදරදී. එතකොට ඒකත් එක්ක තමයි අපේ අනිත් කටයුතු ටික හැදෙන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට ඒක මතක තියාගන්නට ඕනේ. හරි. නැද්ද කියලා වා හිතෙන දැන් සාමාන්‍යයෙන් ඉන්ටර්වලදී අහනවා සෙන්සේ මොනවා කියනද සෙන්සේ සමහර වෙලාවට හරි කරුණාවන්තයි හරි ආදරේ නෑ හරි වෙලාවකට බයිනවා නැත්තම් වසයි හැමදේම ඔයාලට මොකක් හරි හිතෙන දෙයක් තියෙනවනේ සෙන්සේ උසයි කොටයි මහතයි මොන හරි වට තියෙනවනේ ඒක හඳුන්වනවනේ සෙන්සේ මොකක් හරි දෙයකට ඒක අපි සාමාන්‍ය පුද්ගලයෙකු හඳුන්වන විදිය නේද අපි පටන් ගමු අර පැත්තේ හැබැයි හැමෝම එකම එක කියන්න බෑ වෙනස් කරලා කියන්න පැහැදිලිනේ හරි එතකොට සෙන්සර් ගැන කියලා ටීචර් ගැන කියනවා ටීචර් ගැන කියලා මේ කියාගෙන යමු අපි පැහැදිලිනේ හරි එතකොට අනේ මං ළඟටම එනවා මේ දෙන්න පව වෙනවා එනවා රෙඩි අපි එන්න මේ දුවගෙන් පටන් ගමු මේ දුව පොඩ්ඩ බිම් බලාගෙනත් එක්ක ඉන්න අනේ මට බෑ වගේ ඉන්න නිසා ඒ දුවගෙන් පටන් ගමු හරි ඒ දුවගෙන් පටන් අරගෙන දුව මෙහෙම යවන්න මෙතනින් එන්න ඕනේ මෙහෙම නැත්තම් මේගොල්ලන් අපිට මගේ ඇරේ හරි එතකොට අපි කොහොමද මගේ සෙන්සේ මෙහෙමයි කියලා අපි තේරුම් කරලා දෙන්නේ කියන්නේ කොහොමද සෙන්සේ වෙන්න පුළුවන් ඔයාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් කවුරු හරි පිටස්තර පුද්ගලයෙක් වෙන්න පුළුවන් කාව හෝ මේ පුද්ගලයා මෙහෙමයි කියන එක අපි හඳුන්වලා දෙන්නේ කොහොමද වතසිනෝ සෙන්සෙයි වා කියලා ගත්තා සෙන්සේ කොහොමද කියලා කිව්වා පැහැදිලිද ඔව් මේක කලින් දෙකක් තක්ගාලා මයික් එක අරගත්තා දීලා ඉවරයක් කරා හරි කරදරයක් ඒකයි හරි එතකොට හරි කියන්න ඕනේ අපි නම් ස්ටාර්ට් එක ගමු දුව තමන්ට කැමති විදියට කැමති විදියට කියනවා මේක දැම්මේ ඒ කියෝෂිනා කියෝෂි අපිට හම්බ වෙනවා ඒවා හොඳට හිතලා කියන්න ඕනේ අපි ඒ කියෝෂිනා කියෝෂි ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නව නේද නවුන් එකට කලින් සහ නවුන් එකට පස්සේ නවුන් එකට පස්සේ සහ නවුන් එකට කලින් හරි දුවගෙන් පටන් ගන්න වතෂි සෙන්සිවා තෙතමෝ ඊදෙස් හරි ඊළඟ නම එකම එක කියන්න එපා ළමයි මටත් බෝරින් වගේ එකම කියන්නේ නිසා වෙනස් කරලා හිතලා කියන්න ඕනේ වාට හිතෙන කියන කමෙන්ට් හිතලා මොකද කියන්නේ වතෂිනෝ සෙන්සේවා සතේ ඇහුන්නේ මොකද ටීචර් කියන්නේ හරි ඒක කියන්නේ වතෂිනෝ සෙන්සේවා යශසි දෙස් වතෂිනෝ සෙන්සේවා
මන් දිහා හොඳට බලනවා ටීචර් මොකද්ද මේ සර්ට කියන්නේ කියලා මම කියන්න බෑ. ඔයාලට හිතෙන දෙයක් කියන්න පුතා. ඒක ගැටලුවක් නැහැ. මම තරහ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයි. ඔයාලට හිතෙන දෙයක් කියන්න මට ඕනේ අර ඉන්ටර්වියු එකේදී කෙනෙක්ව හඳුන්වන විදිහ හදාගන්නයි ඕනේ. ඒ නිසා කැමති දෙයක් කියන්න. යසෂි හා හොඳයි. හරි. 私の先生は優しいです。私の先生は親切です。私の先生はすごくです。පුතේ මෙහෙම යන්න. 私は先生親切。私は先生はකතා කරන්නේ කවුද? 優しいです。私の先生は優しいです。私の先生はかっこいいです。私の先生は優しいです。私の先生はとても優いです。私の先生とですです。私の先生は優しいです。私は先生は優しいです。私の先生は優しいです。වෙනස් කරන්න. එකම එක යන්නේ. ඔව්. 私の先生は良いです。ඔව්. දුව එකක් කියනම ගමු. ඔව් මොකක් හරි වෙන එකක්. වෙන එකක් කියමු මොකක්ද? අක්කර කියන්න. ඔව් කීපෙකම කියන්න තව. 私の先生は優しいです。කවන්නේ. 私の先生はいいです。私の先生は優しくてといいです。私の先生は親切なです。私の先生は元気な。私の先生は真面目です。ちょっと待って。元気なපුතා කියන්න උත්සාහ කරපු දේ හරි. ඔතකොට ගෙන්කිනා කියලා කියන්නේ සාමාන්‍ය නිරෝගී ඒවා ගැන ගන්නෙ. ඔතකොට ගෙන්කි කියන්නේ මොකද්ද? නාකියෝෂියක් නේ. ඔතකොට නාකියෝෂියක් අපි ගෙන්කි දෙස් අවසානට එනවා නම් ඊට පස්සේ නවුන් එකක් එනවා නම් මොකද්ද? ගෙන්කිනා හිතෝ දෙස්. හරි වා කියපු දේ හරි ඈ. ඒක පොඩ්ඩක් හදාගන්න. හරි. 私の先生はとてもです。私の先生は優しいです。私の先生は美しい人です。私の先生はことです。ね? පුතෝයි? ととです。පුතෝයිද කියලාද කියපු පුතා? ととです。පුතෝ මතකයි. 私は先生は優しいです。私の先生は優しいです。私の先生は優しいです。私の先生はきれいです。私の先生は優しいです。私の先生はすごいです。私は先生は親切なです。ශිල්සෙත්සු දෙස් නැත්තම් ශිල්සෙත්සුනා හිතෝ දෙස් නාකියෝෂි කියෝෂි බලා ගන්න ඕනේ 私の先生はきれい人です。私の先生は親切です。私の先生は几帳ゆめんです。私の先生はとても上手に教えます。私の先生は優しいです。私の先生は親切です。私の先生はとてもです。私の先生は優しめです。私の先生はかっこいいです。
私の先生は素晴らしいです。私の先生は上手です。私の先生は優しいです。私の先生が私たちが大好きです。私の先生はとてもいいです。私の先生はかっこいいです。私の先生はとても親切です。私の先生は優しいです。私の先生は面白いです。私の先生はすごいです。私の先生は素晴らしいです。私の先生は効率的です。私の先生はとても面白いです。私の先生は優しいです。私の先生はとても親切です。私の先生は上手です。私の先生は優しくていい先生です。私の先生はいいです。私の先生はすごいです。私の先生は上手に教えます。私は先生とティーチャー優しいです。私の先生はとても上手に教えますです。私の先生は親切です。私の先生はとてもいいです。හරි. හැමෝම අපුඩිය ගමු. හරි. එතකොට දැන් අද දවසේ මම මේ පොඩි වැඩසටහනක් විදියට ගත්තේ. මේක කරන්න මම හිතාගෙන මම යාවේ පොඩ්ඩක් අල්ලා ගන්න ඕනේ කට්ටියව කියලාද. මගෙන් ඇහුවා සර් අපෙන් ප්‍රශ්න අහනවාද මෙහෙමයි කියලා මම නෑම කියලා කිව්වේ. ඔව් අහලා තිබ්බා සර් අපෙනුත් අහනවාද කියලා ටීචර් දාලා තිබ්බා මම කිව්වා නෑ පුතා ඕගොල්ලන්ගෙන් අහන්නේ නෑ කියලා. ඊට පස්සේ නැත්තම් පුරුදු වෙලා ඉන්නේ හොඳට. එකපාරට මට පොඩ්ඩක් අහන්න ඕනමනාව තිබ්බේ. මොකද වැඩ ටික කරගෙන යන විදිය සම්බන්ධයෙන් මට පොඩ්ඩක් බලා ගන්න. හරි. එතකොට අපි එහෙනම් දැන් වැඩසටහනේ අවසානයට යමු. එතකොට අද දවසේ මොනවද ඉගෙන ගත්තේ සහ මොනවද ලැබිච්චේ මොනවද ඕගොල්ලන්ට මේ වැඩසටහනේ අතිරේක දේවල් වලට අමතරව දැන් අපි මේ කරපු වැඩසටහන හරහා ඕගොල්ලන්ට ගොඩක් දේවල් ලැබෙන්නේ නැති නේද? නේද? තමන්ගේ ජීවිතේට තමන් මේ ඉන්ටර්විව් එක යද්දි කොහොමද තමන් මේ වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. හරි. එතකොට මම මෙතනදී තවත් වෙලා ගන්නෙ නෑ. අපි වැඩසටහන මෙතනින් අවසන් කරනවා. තව කතාවක් වගේ කරලා අවසන් කරමු. අර පාස් එක තියෙනව නේද ළමයි? මේ එකෙන් යනකොට මේ ඒක සූදානම් මෙතන ගෙනත් දෙනවද ටීචර්? ඔව් ඒක. ඕගොල්ලෝ ඉන්න තැනටම මේ එකක්ම කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ඒකෙන් ඕගොල්ලෝ ගන්න ඕනේ දේ අරගෙන ඒ රටට යන්න දෙයක් තමයි ලබා ගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ මේ වෙනකන් මාස දෙකමාරක් ඉන්න ළමයි ඉන්නවා. මාස 4ක් ඉන්න ළමයි මාස 4ක් 3යි 3 කාලක් වගේ ඉන්න ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ? ඕගොල්ලෝ දැන් මේ දක්වා ඉගෙන ගත්ත දේ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට දැනෙන්නේ මොකද්ද? ඕගොල්ලන්ට දැන් ඉන්නේ තත්ත්වේ තෘප්තිමත්ද? මම දැන් මේ ප්‍රශ්න අහනකොට තියෙන තත්ත්වේ තෘප්තිමත්ද? නැත්නම් ඕගොල්ලන්ට තව හැදෙන්න ඕනේ දේවල් තියෙනවා. නැතුව නෙවෙයි තියෙනවා. ඒ දේවල් හැදෙන්න ඕනේ. පැහැදිලිනේ? ඒ දේවල් හදා ගන්න ඕනේ. එතකොට පුතා මොකද තත්ත්වේ? ටීචර් මයික් එක දෙන්න බලන්න එතකොට. මගේ පුරුද්දක් තියෙනවට පොඩ්ඩක් බලන්න නැති අයගෙම තමයි මට අහන්න තියෙන්නේ. ඒ නිසා සමහරව මම පටන් ගත්ත වෙලේ ඉඳලා මං දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් ඇහෙන්නේම නෑ එතකොට. ඇත්තටම සතුටුයි. මම කරන ජොබ් එකත් එක්ක මට ගොඩක් වෙලාවට පාඩම් කරන්න වෙන්නේ නැහැ. මේ නමුත් මම සෙන්සේ ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ඇප්ලයි කරා විශ්වාසයක් ඉස්සෙල්ලම තිබුණේ නැහැ. කලින් මේකට කලිනුත් මම පොඩ්ඩක් විතර මමයි මහත්තයයි ජපාන් කරන්න ගත්තා. ඊට පස්සේ එතනින් තේරුන්නේ නැති නිසා නතර කරලා දැම්මා. ඊට පස්සේ කාලයකට පස්සේ තමයි මේ ආයෙත් පටන් ගත්තේ. ඊට පස්සේ විශ්වාසයක් ඇති වුණු නිසා පාඨමාලාව දිගටම කරගෙන යනවා කියලා හිතේ තියාගෙන තමයි මේකට ජොයින්. දැන් තේරෙනව නේ? දැන් අවුලක් නේ? තේරෙනව නේ? හරි හොඳට වැටි කරගන්න ඕනේ පුතා. ඉතින් ඇත්තටම අර පළවෙනි දවසේ ඉඳන්ම ඇත්තටම මේක ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇති වුණා. ඇත්තටම අපි නිතර භාවිතා වෙන්නේ නැති භාෂාවක් මේක. ඒ වුණාට ඇත්තටම මේ ලොකුම ආසාවකින් තමයි පටන් ගත්තේ.
අනික මම ගොඩක්ම කැමති සෙන්ස් එකේ පිළිවෙලට. ඒක තමයි මේ ඇත්තට ඒක අපි ඉගෙන ගන්න දේ එක්කම අපි එළියට බැස්සත් මොන දේ කරන්න ගියත් ඒක සෑහෙන්න වටිනවා. මම ඒකට සින්සියර්ලි ස්තුතිවන්ත වෙනවා. හරි. එතකොට සෙන්සේ ගැන මට සතුටුයි. ඉස්සරහට ඉතින් මට ගොඩක් වැඩ තියෙනවා කියලා හිතනවා මා ජොබ් එකක් කරන හින්දා. මේ ඉතින් ඉස්සරහට කරගෙන යන්න කියලා මට කියනවා. හොඳට වැටි කරගන්න ඕනේ. හරි. එතකොට මම ප්‍රධාන වශයෙන් ස්තුති කරනවා අද දින සම්බන්ධ වෙච්ච මගේ ආදරණීය සිසුන් ඔබ සියලු දෙනාටම. ඊට පස්සේ ගත්තොත් ඔවුන්ගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, දෙමව්පියන් කියන්නේ මව්පියන්, අම්මා සහ තාත්තා ඇතුළු සියලුම කට්ටියට සහ ඊට පස්සේ අපේ ආයතනයේ මගේ බිනිඳ ඊට පස්සේ ගත්තොත් එම අම්මා තාත්තා සහ ඒ අදාළ ආයතනවල අපේ මල්ලි ඒ කියන්නේ සොෆ්ටේජ් ආයතනය. එතකොට අපේ ආයතනයේට IT එක පැත්තෙන් තාක්ෂණයේ පැත්තෙන් තාක්ෂණය කියන්නේ හදවත වගේ. එතකොට ඒකට විශාල සහයෝගයක් දෙන්නේ මගේ සහෝදරයා. එතකොට අද දිනේ සම්බන්ධ වුණේ අපේ නේද නිවේදකතුමිය. ඊට පස්සේ අනෙක් ඇතුළු සියලුම දෙනාට මේ හෝල් එකේ BMICH එක අපේ කවුද මගේ ඡායාරූප ශිල්පීන් ඇතුළු කවුද අපේ වීඩියෝ කරන ටීම් එක. ඊට පස්සේ මට කාව හරි මග කරනවද ටීචර්? අපේ කට්ටිය කොහොමද ඉන්නව නැද්ද? ඊට පස්සේ තව කවුද මේ ඊට පස්සේ සියලුම දෙනා මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අද දින සම්බන්ධ වීම ගැන. අපේ කවුද චමත්කරකෝ චමත්කරලා හරි ඉන්නේ දුව. ඊට පස්සේ මේ දුවලා චමත්කර සහ සැමුවිලා දුව ඇතුළු මේ සියලුම දෙනානේ මතක් කරන්න ඕනේ. ශාන්කෝ මම හිතන්නේ ඔතකොට මේ සියලුම දෙනාම මම ඉතාමත් ආදරෙන් සහ ආදරෙන් මතක් කරනවා. සියලුම දෙනාව ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන ඉතාමත් සාර්ථකව ලස්සනට අවසන් කර ගැනීමට අවස්ථාව දුන්න එක ගැන. මේක ඉතාමත් ඕගොල්ලන්ට වැදගත් දේවල් ගොඩක් අපි ඉගෙන ගත්තා, දැනගත්තා නේද? අපි අද ලොකු පාඩමක් ගියා නොදන්නවා වුණාට මේ ඒ නිසා. හරි. එතකොට මේ අපි එහෙනම් මම දැන් ගොඩක් කතා කරානේ. මම නිවේදකතුමිය වුණා නැද්ද? නිවේදකතුමා නම මම හරි. අපි නිවේදකතුමියට පොඩි කිටි වෙලාවක් දෙනවා මම. ඊට පස්සේ ස්තුති කතාව පස්සේ වැඩසටහන අවසන් වෙයි. තව විනාඩි 10කින් 15කින් විතර වැඩසටහනේ අවසානයේට යනවා. පැහැදිලි නේද? හරි. ටීචර් මොනවද තියෙනවද? අර ළමයි ඔයාලට මේ කියයි ඔයාලගේ ෆයිල් ටික ඔව් ඒක සෙන්ස් මෙහෙමයි ළමයි. දැන් ඔයාලට ස්තුති කතාව කරලා ඉවරුණාට පස්සේ ඔයාලට සංග්‍රහයක් දෙනවා. ඒ සංග්‍රහය මෙහෙමයි. ඒකේ කොලයක්වත් කොහෙවත් දාන්න නැතුව ඒක පරිස්සමට ඒක කාලා ඒක තියාගන්න. ඊට අමතරව සංග්‍රහයෙන් පස්සේ පොලිමට ඒ කියන්නේ පොලිමක් හැදිලා ලස්සන ෆයිල් ටික අර ඉස්සරහා කවුන්ටර් එකක් තියෙනවා. එතන ඉන්න ළමයි දෙන්නට දෙන්න ෆයිල් එක. ෆයිල් එකේ නම විස්තරය ටික ලියලා පැහැදිලිව දෙන්න. හරි. ළමයි ටිකට ඉතින් හදවතින් ස්තුතියි. අම්මලාට දෙමාපියන්ට හැමෝටම හොඳට උනන්දු වෙන්න. හරි. thank you. බොහොමත්ම ස්තුතියි. ඉතින් ඔන්න මමත් හරි ආසාවෙන් අහන් හිටියා. මම ජපන් ඉගෙනගෙන නෑ. හැබැයි හරි ආස හිතුණා. මොකද ඒක අද දවසේ සම්මන්ත්‍රණයක් කිව්වහම ඒ සම්මන්ත්‍රණය හරි සංවාදශීලීව ඉගෙනුවා අහන් හිටියා නෙවෙයි. අපි සාමාන්‍යයෙන් සම්මන්ත්‍රණයකට සහභාගී වුණාම වාඩි වෙලා අහන් ඉන්න කෙනෙක් ගොඩක් දුරට කරන්නේ. හැබැයි අද මම දැක්කා හරි අපූර්ව වෙනසක්. අපේ ඔයාලට අනිවාර්යෙන් තේරෙන්නේ නැති වෙනස. හරි අපූර්ව ගුරුවරයෙක් ටීචර් සර් දෙන්නම හරි අපූර්වයි. මටත් හරි ආසයි හිතුණා ජපාන් ඉගෙන ගන්න. මොකද අර ඉලක්කම් අකු ඊට පස්සේ වචන කැමැතිම කෑම අර චූටිකාර අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ කොච්චර ඉම්ප්‍රූව්මන්ට් එකක්ද කොච්චර දියුණුවක් වෙලා තියෙනවද පුංචි කාලයක් ඇතුලේ කියලා හරි අපූර්වවට තේරුණා. අනික Zoom තාක්ෂණය ඔස්සේ ඉගෙනගෙන හැබැයි අද කිසිම පුංචි සබකෝලයක් මුලදී තිබ්බට අවසාන අවස්ථාවෙදී හැමෝම එක වගේ හරි අපූර්වවට කතා කරා. පුංචි පුංචි අඩුපාඩු වුණත් එක එක වයස්වල අය හිටියත් හරි අපූර්වට ඒ අපේ සර් මැඩම් ඒ දුන්න අධ්‍යාපනය හරියටම නිවැරදිව පුංචිවත් අඩුවක් නොතිය දුන්නා.
ඒක හරි අපූර්වට ඔයාලා ලබාගත්ත කියන එක මේ අද ඇවිල්ලා ඉන්න හැමෝගෙම ඇස් ඉස්සරහා හරි ලස්සනට පෙනුණා. ඔයාලට මේක තේරෙන්නේ නැති, ඔයාලට මේක දැනෙන්නේ නැති. සමහර විට පුංචි අඩුපාඩු තේරෙන්නේ නැති. ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තියෙන්නේ. ඔයාලගේ හීන හැබෑ කරගන්න. ඉතින් ආයෙම වතාවක් අපි මතක් කරොත් මේ ආයතනය ගැන ඔයාලගේ ජපන් සිහිනය මේ රටට විතරක් කොටු වෙන්නේ නැතුව ජපානයට පියවන්න හීන දකින ඔයාලා වෙනුවෙන් තමයි ශ්‍රී ලංකාවේ දිදුලන අංක 1 ජපන් භාෂා ආයතනය SM Japanese Language Center ඔයාලා වෙනුවෙන්ම තමයි විවෘත වෙලා තියෙන්නේ. මටත් දැන් හිතෙනවා highly recommend කරන්න පුළුවන් ආයතනයක් තමයි තවත් කෙනෙක්ට මේ SM Japanese Language Center කියන්නේ. මොකද ඒක අද හරි අපූර්වට අපි හැමෝගෙම ඇස් ඉස්සරහ පෙන්නවා. ඉතින් දැන් ඔන්න අද වැඩසටහනේ අවසානයට ලං වෙලා තියෙන්නේ. අපේ සර් හරි අපූර්ව ස්තුතියක් කළා හැමෝටම. ඒ ස්තුතියත් හරි අපූර්වයි. හරි වෙනස්. හරි නීට් අද වැඩේ. අපේ ඉන්න නැන්දල මාමලා අපේ සහෝදර සහෝදරියෝ දකිද්දි එයාලම කිව්ව උදේ එයාලගේ විනය පවා පොඩි තැන ඉඳන් අගට වෙනකන් හරි අපූර්වට හරි ගැස්සුවා. භාෂාව විතරක් නෙවෙයි එයාලට දුන්නේ, ඒ භාෂාවත් එක්ක පුද්ගලයෙක් විදිහට ගොඩනගෙන්න ඕන කරන හැම දෙයක්ම ඒ පන්නරය ලබා දුන්න කියලා මේ පියස්ස තුලින්. ඉතින් අවසාන වශයෙන් ස්තුති කතාව සඳහා ප්‍රවීණ විද්‍යාදේශක ගරු ශෙහාන් පෙරේරා මැතිතුමන්ට ගෞරවයෙන් මෙම වේදිකාවට ආරාධනා කර සිටිනවා. බෙහෙම ස්තුතිවන්ත වෙනවා. හැමෝටම ආයුබෝවන්. ස්තුති කතාව පටන් ගත්තට ආයුබෝවන් කියලා කතා කරනවා. ඉතින් මුලින්ම අපේ සෙන්සෙටයි මැඩම්ටයි කියන මගේ සහෝදරයාට ඒ වගේ මේ මැතිනියට ඒත් එක්කම අපේ ආර්ථිකම්තන් විදිහට ඇවිල්ලා ඉන්න කනිෂ්ක සෙන්සේගේ මගේ අපේ පියාණන් කේසිරි පෙරේරා මැතිතුමා ඒත් එක්කම මෑණියන් රංජනී පෙරේරා මැතිනිය සහ මේ දෙමව්පියෝ ඒත් එක්කම මේ ඇවිල්ලා ඉන්න ශිෂ්‍යෝ ඒ කියන්නේ දරුදැරියන් ඒත් එක්කම මේ නිවේදක මණ්ඩලයේ ඉන්න අය මේ කැමරා ශිල්පීන් ඇතුළු මේ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අපේ ඇවිල්ලා ඉන්නවා ආදි ශිෂ්‍යෝ ඒ වගේම විශාල පිරිසක්. ඉතින් ආරම්භ වැඩි වෙලාවක් ගන්න නැහැ මේකට. මම ස්තුති කතාව මම කෙටියෙන් කරන්නම්. මොකද මම දන්නවා මෙතන මේ කොළඹවට පිරිස විතරක් නෙවෙයි ලංකාව වටෙන්ම බිබිල අම්පාර ත්‍රිකුණාමලය ඒ පැත්තෙන් ගත්තොත් දකුණු පළාතෙන් ගත්තොත් හම්බන්තොට කතරගම හතර දික් භාගෙම මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා. මේ ඉන්නේ පොඩි පිරිසක්. ඔයගොල්ලන්ගේ බැච් කිහිපයක විතර මේ ජපානයට යන්න බලාපොරොත්තුෙන් සූදානම් වෙලා ඉන්න දරුවන්ගේ සූදානම් වීම පවතින දරුවන්ගේ කිහිප දෙනෙක්. එතකොට මෙතනදී ඕගොල්ලන්ට මම කිව්වොත් අපේ නිවේදක මේ මහත්මියත් දැනුවත් කරා කිව්වා. ඇත්තටම මමත් එතනදී පුදුම වුණා කිව්වම අපේ මේ ඉන්න සෙන්ස් එකකින් ඉගෙනගත්ත SM Japanese Language Center ආයතනයෙන් ඉගෙනගත්ත මේ දරුවෝ කිව්වා කියලා. ඒගොල්ලන්ගේ අපි කියන්නේ අපි සුවන් චරිතාපදන කියන තමන් මොකද්ද මේ ගැන දන්නේ කියලා මොකද්ද මට ලැබුණේ කියලා කියද්දී විනය සම්බන්ධයෙන් කතා කරා කිව්වා. මම ඇත්තටම සතුටු වෙනවා. මොකද සෙන්සේ ක්ලාස් කරද්දී අපිත් දකිනවා අපිත් ඉන්ස්ටිටියුට් එකේ වැඩ කටයුතු වෙන විදිහ බලන් ඉන්නේ. අපිත් ඒ දේවල් දකිනවා. ඉතින් අපි දකින හැම තිස්සෙම සෙන්සේ ඕගලන්ට කියනවා ඕගොල්ලන්ගේ භාෂාව ගත්තොත් භාෂාව විතරක් ඉගෙනගෙන මදි. ජපානය කියන රටකට ගියොත් ඕගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම විනයත් අංක 1 තියෙන්න ඕනේ කියලා. ඒකට හරියන්න උදාහරණයක් විදිහට ගත්තොත් ටයිම් එක නම් ටයිම් එක. ඒ කියන්නේ ඕගොල්ලන්ට ජපානයට ගිහිල්ලා උදේ 8ට නම් ඉන්ටර්විව් එක තියෙන ඕගොල්ලෝ 8යි 1 වෙද්දි ගියොත් 99%ක්ම ඕගොල්ලෝ ඉන්ටර්විව් එකෙන් ෆේල්. සෙන්සි ඒ ගැන ඕගොල්ලන්ට බහුතර මම අහගෙන ඉඳලා තියෙනවා සෙන්සි කියනවා. ඒත් එක්කම අනිත්‍ය තමයි විනයතින් ගත්තොත් මම හොඳම උදාහරණයක් කෙටියෙන් කියන්නම්. ඕගොල්ලෝ දන්න විදියට දැනට ලංකාවේ අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන භාෂාවල් තුනක් තමයි සිංහල භාෂාව අනිවාර්යයෙන් පාවිච්චි කරනවා.
ඉංග්‍රීසි භාෂාව ඒත් එක්කම දමිළ ඒ කියන්නේ තමිල්. එතකොට ඕගොල්ලෝ හිතනවාද දැන් ජපානෙත් සමහර නෝටිස් දෙද්දි සිංහල භාෂාව පාවිච්චි කරන්න ඕනේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා කියලා. ඒක ඇත්තටම අපි සමහරලාට සතුටු වෙන්න ඕට නැති අවස්ථාවක් නිසා තමයි එන්නේ. මොකද හේතුව දැන් ඕගොල්ලෝ වගේ ඕගොල්ලෝ මෙහෙන් විනය ඉගෙනගෙන සෙන්සි අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පිටත් වෙන්න ඉස්සෙල්ලා වෙනම කියනවා. ඕගොල්ලෝ ඉන්න ඕනේ විදිය ලංකාව වගේ නෙමෙයි රටේ නීති රීති තියෙනවා හැසිරෙන්න ඕනේ විදිය ඒ හැම දෙය ගැනම. නමුත් අතලොස්සක් ඉන්නවා ලංකාවෙන් ගිහිල්ලා අපි ඒ සංචාරය කරලෙද්දී ව්‍යාපාරික අවස්ථාවලට ගිහිල්ලාදී දකිනවා ඒ දවස්වල තිබ්බේ සාමාන්‍යයෙන් පොඩි අපි කියන්නේ A4 size පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් වගේ. නමුත් දැන් මෑතක ඉඳන් ඔයගොල්ලෝ දන්නවද ජපානයේ ජපන් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සහ දැන් සිංහලෙනුත් ගහනවා බීමත්වරිය පැදීමෙන් වළකින්න විනයානුකූල වැඩ කටයුතු කරන්න. ඇයි අපේ රටේ සමහර අයගේ විනය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ඒ රටට යද්දි. ඕකෙන් වෙන්නේ අපේ රට අපකීර්තියටපත් වෙනවා. අන්න ඒකයි සෙන්සි හැමතිස්සම කියන්නේ ඕගොල්ලෝ ඒ රටට යන්නේ ආයේ ගිහිල්ලා හිස්සතින් එන්න නෙවෙයි. ඕගොල්ලෝ ඒ රටට යන්නේ ඕගොල්ලෝ දෙයක් ඉගෙනගෙන දෙයක් ඇත්ත කිව්වොත් මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙලා ෆැමිලි එක ගන්නවා නම් ෆැමිලි එක අරගෙන එහෙමත් නැත්නම් ඒ රටේ ඕගොල්ලෝ වර්ක් විසා ගිහිල්ලා ඊට පස්සේ PR පාත්වේස් කියලා එහෙම සෙටල්මන්ට් එකකට වෙන්න. නැතුව ඒ රටට ගිහිල්ලා අන්තිමේදී ඕගොල්ලොන්ව මේ රටින් යවන ඔයගොල්ලන්ගේ දෙමාපියෝ නිකන් නෙවෙයිනේ යවන්නේ. විශාල මුදලක් වියදම් කරලා ඉස්කෝල් යනවා නම් ඉස්කෝල් ෆීස් වලට එහෙම නැත්නම් වෙනත් වීසා යනවා නම් ඒවට වියදම් කරලා ඒ හැමදේම කරලා යවන්නේ තියෙන නිසා නෙවෙයි. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ජීවිතේ තව ස්ටෙප් එකක් අඩියක් ඉස්සරහට යන්න. එතකොට එතනදී අර විනය කාරණාවේදී මට ඒක මතක් වුණේ මොකද හේතුව ලංකාවේ මේ විදිහට විනය හදලා යවන මම දැනුවත් මම මගේ සහෝදරයා ආයතනය කියලා නිසා නෙවෙයි අපිත් පිටරටවල වල යනවා අපිත් සෝෂල් මීඩියා වල දකිනවා සහ අපිටත් කතා කරන ඒ රටවල ප්‍රශ්න වුණාම අපිට මේකට උදව්වක් කරලා දෙන්න පුළුවන්ද අනේ ලෝයර් කෙනෙක් හොයලා දෙන්න පුළුවන්ද අපේ පුතා මෙහෙම වෙලා ඒ හැම දෙයකටම මූලික දේ තමයි ලංකාවෙන් විනය හදලා යවන්නේ. නමුත් ඕගොල්ලන්ගේ අද ආපු වෙලාවේ ඉඳන් උදේසෙන් ඉඳන් අපි බලන් හිටියා මෙතන යද්දීදී අපි හැමදේම බලනවානේ අනිත් එක මේ හැම දෙයකම තියෙනවා රෙකෝඩින්ග්ස්. එතකොට අපි දකින දෙයක් තමයි අපේ අනිත් සෙරමනිස් වල හැම දෙයකදීම ඉඳන් අපි දකින දෙයක් තමයි ඔයගොල්ලන්ගේ විනය කියන එක තියෙනවා. අනිත් එක සෙන්සේ කතා කරද්දී අහන් හිටියා වෙලාව නම් වෙලාවට ආවා. එතන එක ටොෆි කොලයක් ටිෂු එකක් බිම දාලා නැහැ. ඒක අගය කරන්න ඕනේ. ওই විදිහටම මම කියන්නේ ජපානට ගියාමත් ඕගොල්ලන්ගේ ඉදිරියට යද්දී විනය කටයුතු කරගෙන යන්න. මොකද හේතුව ජපානයේ කියන රටේ ඕගොල්ලෝ භාෂාව කොච්චර දැනන් හිටියත් ඔයා කොච්චර කතා කරන්න දැනගත්තත් ඔයාගේ විනය කියන එක නැත්තම් ඔයාට ඒ රටේ ස්ථාවර වෙන්න බෑ. පැහැදිලි නේද? අංක 1 භාෂාව ඒත් එකම විනයත් අවශ්‍යයි. ඒ නිසා විනය අතින් ගත්තොත් ඒ විදිහට කියන්න ඕනේ. අනිත් එක දැන් ඕගලන්ට එතනින් ඉවත් වෙද්දී ඕගලන්ට දැන් මගේ ස්ටෝරි කතාවෙන් පස්සේ ඕගොල්ලෝ පිටත් වෙලා යද්දී ඕගලන්ට රීෆ්‍රෙෂ්මන්ට් එකක් හම්බෙනවා. එතනදී ඕගලන්ට හම්බෙන රීෆ්‍රෙෂ්මන්ට් මම කියන්නේ නැහැ මෙහෙම මම දන්න ඕගොල්ලෝ කරන්නේ නැහැ කියලා. නමුත් මේ BMICH ආයතන පරිශ්‍රයේ ඒ දේවල් බැහැර කරන්න වෙනම තැන් තියෙනවා. ඒ දේවල් වලට බැහැර කරලා ඒ තැන් වලට ඒ විනය අනුකූලව ඕගොල්ලන්ගේ ආයතනයේ නම සහ ඕගොල්ලන්ගේ ගරුත්වය රැකගෙන ඒ විදිහට පිටත් වෙන්න. ඉතින් විනය ගැන පොඩි වෙලාවක් කතා කරන්න උනේ ඕගොල්ලන්ට පිටත් වෙන්න ඉස්සෙල්ලා එක කියන්න ඕනේ. මොකද හේතුව අපේ කට්ටිය සමහර කට්ටිය බලාපොරොත්තු වෙන්නේ රටකට ගියා ගාම අර ලංකාවෙන් යවන ඕගොල්ලන්ට මුදලක් දීලා ගෙදරින් ඒක වියදම් කළාට ෆොටෝස් ටික ගහලා දාන්න. නමුත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලන්ට ෆොටෝ ගහන්න අවස්ථාව හම්බ වෙනවා අවුරුදු ගාණක්ම ඕගොල්ලන්ගේ සෙටල්මන්ට් එක හදාගෙන. අනිත් එක තමයි ජපානට ඇත්තේ ඕගොල්ලෝ ටයිම් එක ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ අර මම පටන් ගද්දි කෙටියෙන් කිව්වා උදේ ඕගොල්ලන්ට ඉන්ටර්විව් එකට 8ට එන්න කිව්වා නම් ඕගොල්ලෝ 8 වෙද්දී එන්න ඕනේ. මොකද හේතුව හොඳම උදාහරණයක් කියන්නම් මෑත කාලෙදී ඕගොල්ලෝ මේ අද සම්බන්ධ වුණා සචෝ කෙනෙක් එක්ක. ඒ සචෝ එක්ක අපේ ලංකාවේ ගියපු අපේ දරුවන්ට ඒ රටේ ස්ටුඩන්ට් වීසා කරන දරුවන්ට part time jobs ඕගොල්ලෝ කරනවනේ දන්නවනේ. එතකොට ඒ part time job එකක් ලබා දෙන්න කරද්දී අපේ ආයතනයෙන් ගිය සම්බන්ධ ආයතනයකට අපි ඇතුළත් කරේ. එතනදී අපේ දරුවන්ට අපි කලින්ම කියලා යවනවා ඕගොල්ලන්ට 8 නම් 8 වෙද්දි ඉන්ටර්විව් එකේ ෆේස් කරන්න ඉන්න ඕනේ. ඕගොල්ලෝ ටයිම් එක තියාගෙන ගිහිල්ලා අදාළ වෙලාවට යන්න කියලා. නමුත් ඔය නේපාල් ජාතිකයෝ තව ඉන්නවනේ ලංකාව විතරක් නෙවෙයි ජපානට යන්නේ. එතකොට ඒ වගේ තව ඒ කම්පැනි එකට ඉන්ටර්විව් එකකට ගිය කෙනෙක් හිටියා. ඒ කෙනා පරක්කු වෙලා ඇවිල්ලා තිබ්බ. එතකොට එයාව කෙලින්ම මේ ආයතන වලින් ඉන්ටර්විව් වලින් ෆේල් කරනවා. පැහැදිලි නේද? ඒක තමයි ජපානයේ විනය අතින් අංක 1 තියෙන ලෝකේ. ඒ නිසා ඒ දේවලුත් මතක තියාගන්න වැඩ කටයුතු කරද්දී.
අනිත් එක තමයි ඕගලන්ට අනිවාර්යයෙන්ම ජපානට යන්න පුළුවන්. ඕගලන්ගේ දැන් මම මෙතන ඉද්දිත් අහන් හිටියා භාෂාමය හැකියාව අතින් ගත්තොත් ඕගලන්ගෙන් අනිවාර්යයෙන්ම නම්බර්ස් ඒ ටික දැන් සමහර විට මාස එකමාරයි දෙකයි කෝස් එකට සම්බන්ධ වෙලා නමුත් ජපන් භාෂාවතින් ඉහළින්ම හිටිය මේ මට්ටමේ අනිත් පන්ති වල ළමයි සහ දැනට සමාජීය ඈත් එක ගත්තොත් ඕගොල්ලෝ දන්නවා ජපානයේ ඉන්න සමහර ලංකාවේ ගියටත් කතා කරන්න බෑ. නමුත් ඕගොල්ලෝ දැන් මෙතනින් භාෂාව හදාන් යනවා කියන්නේ ඕගොල්ලෝ ජොබ් වීසා යනයට ජොබ් වල සෙටල්මන්ට් එකට මොකද හැමතැනම මේගොල්ලොත් එක්ක අංක එක කන්වර්සේෂන් එක දැන් මට සිංහල කතා කරන්න බැයි නම් මං කියන එක ඔයාලට තේරෙන්නේ නැහනේ. අන්න ඒ නිසා භාෂාව අනිවාර්යයෙන්ම ඉස්සරහට තව ඉම්ප්‍රූව් කරගන්න අපේ අද ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වුණා ජපානයේ සිටින ජපන් සචෝලා අපේ සචෝ කෙනෙක් අපේ සෙන්සෙගේ සෙත් එක්ක එලාට් එකේ ඉන්න ගන්න විනය කැඩුනොත් ඔයගොල්ලන්ට වෙන දේ. ඒ නිසා මොකද සෙන්සේ විනය අනිවාර්යයෙන්ම බලනවා හැමතැනදීම. ඒ අර දැක්කනේ පොඩි කසුකුසක් ඇදුණා සෙන්සේ කිව්වා කතා කරන්න එපා කියලා. ඒ අර මනස් තියාගෙන මේ විදිහට යන්න ඕනේ. ඉතින් මම අද මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඕගොල්ලෝ පාන්දර ඉඳන් දුර බැහැර ඉඳන් දෙමාපියෝ ඕගොල්ලෝ වැඩේ දේවල් නිවාඩු දාගෙන මේ විදියට ආව ඕගොල්ලන්ගේ වැඩ කටයුතු ස්තුතිවන්ත වෙනවා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ දෙමාපියන්ට මෙතෙන්ට පැමිණීම ගැන සම්බන්ධයෙන් සහ අපේ ආරාධිත මුත්තන්ට ඒත් එක්කම සෙන්සෙට මැඩම්ට මේක සංවිධානය කරලා මේ ඉක්මනට මේ වැඩ කටයුතු කිරීම සම්බන්ධයෙන් සහ BMICH ආයතනයට අපිට මේ පරිශ්‍රය ලබා දීම සම්බන්ධයෙන් ඒත් එක්කම අපේ කැමරා ශිල්පීන්ට වීඩියෝකරණය සම්බන්ධයෙන් සහ ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් ඒ ඡායාරූපකරණ ශිල්පීන්ට ඒත් එක්කම අපේ මේ ඩිජිටල් මාධ්‍යයෙන් මේ LED walls ඒ දේවල් සම්බන්ධයෙන් එම ආයතනයේ අයටත් ඒත් එක්කම අපේ ආදි ශිෂ්‍යයෝ ඇවිල්ලා ඉන්නවා ඒත් එක්කම අපිට තව උපකාර කරන්න මේ වැඩ කටයුතු වලට සංවිධාන කටයුතු වලට ඉන්න සංවිධායක මණ්ඩලය ඉන්නවා අපේ ආරක්ෂා කියන්නේ ආයතන පරිශ්‍රය ඔබගේ අපගේ සෑම දෙනාගම ආරක්ෂාපතා ඉන්න අපේ කට්ටිය ඉන්නවා ඒත් එක්කම අපේ නිවේදිකාව ඒ ඔය හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා මේ හැමෝටම මට කව හරි මිස් වුණා නම් මම ඒගොල්ලන්වත් මතක් කරන හැමෝම ස්තුතිවන්ත වෙනවා අද මේ වෙලාවේ වෙන් කරගෙන මෙතෙන්ට ඇවිල්ලා ඕගොල්ලන්ගේ මේ වැඩසටහන සාර්ථක කරගන්න අවස්ථාව සලසපු එක ගැන මම මෙතනින් නවතර වෙනවා මගේ ස්තුති කතාව ඔය හැම දෙනාගේම ජපන් සිහිනයක් වෙන්නේ නැතුව සැබෑවක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඉතින් අවසාන වශයෙන් මගේ ප්‍රාර්ථනාව ඔයාලා හැමෝගෙම ජපන් සිහිනයක් නොවි සැබෑවක් වෙන්න කියන එක. අනිවාර්යෙන් එහෙම වෙනවා. මොකද ඔයාලා ඒකට තෝරගත්තේ ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ අංක එකේ හොඳම තෝතැන්න. එහෙනම් අද දවස මේ වැඩසටහන ඒ විදිහට ලස්සන මතක ගොඩක් දැනුමට එකතු වුණ ගොඩක් දේවල් එක්ක අවසන් වෙනවා. හැමෝම මතක් කළා වගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ, විනය හදා ගන්න ඕනේ. මේ හැමදේම එකතු වුණාම තමයි හරි අපූර්ව පෞරුෂයක් එක්ක මිනිස්සෙක් බිහි වෙන්නේ. විනය නැති තැන කොච්චර ඉගෙන ගත්තත් එයා සමාජෙට ගියාම ඒ මිනිස්සයාට පිළිගැනීමක් නැහැ. අධ්‍යාපනයත් එක්ක විනයත් හැදුනහම තමයි ඒ අපූර්වත්වයේ තියෙන්නේ. මිනිස්සු පිළිගන්නේ, මිනිස්සු ගරු කරන්නේ. ඉතින් ඒ දේවල් මට වඩා හොඳට හරි අපූර්වට ඔයාලට දැනුවත් කිරීම ලැබුණා. එහෙනම් අද දවස මේ විදිහට මතක ගොඩක් එක්ක අපූර්ව දවසක් විදිහට අවසන් වෙනවා. ඒ අවසන් වීමට ප්‍රථමයෙන් මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි නිවේදන කටයුතු වලදී මගේ පුංචි හරි වචනයකින් කාගෙම හරි හිතක් රිදුනා නම් මුකක්ම හරි සිත් රිදවීමක් වුණා නම් ඒ දේවල් වලට සමාව ඉල්ලමින් අදට නිහඬ වෙනවා. ඔබ සැමට ස්තුතියි. ශ්‍රී ලංකාවේ දසත සෙසා ජීවිත ගණනකගේ ජපන් සීනිය සැබෑවක් කරොත්නි අපගේ ජපන් මාගෙදරයි. STEM Japanese Language Center අපගේ ජපන් මහගෙදරයි. ජීවිතේ අමාරුම කාලයේදී හමුුනේ ඔබයි ජීවිතයට පිළියක් විනයක් හැදුවේද ඔබයි අහම්බයක් වුණත් සිතුවේ නැමේ තරම් ලංකයි කියා
SM Japanese Language Center මේ අපගේ ජපන් මහගෙදරයි සිහින සිත්තම් කරේ හරිම ලස්සනට ජපන් සිහිනය ගෙනල්ලා අප ළඟටම කැපවීමෙන් අප තබවා උඩටම නිහඬව බලා සතුටු වන ඔබයි විශ්වයම ණය ගැපී ඔබට හදවතින්ම SM Japanese Language Center මේ අපගේ ජපන් මහගෙදරයි සිහින සිත්තම් කරේ හරිම ලස්සනට ජපන් සිහිනය ගෙනල්ලා අප ළඟටම කැපවීමෙන් අප තබවා උඩටම නිහඬව බලා සතුටු වන ඔබයි විශ්වයම ණය ගැති ඔබට හදවතින්ම SM Japanese Language Center මේ අපගේ ජපන් මහගෙදරයි කඳුළු අතරින් ජීවිතයම ගොඩ දාලා අද අපේ ජපන් සිහිනය සැබෑවක් කරලා ජීවිතයටම සතුටක් මේ තරම් නැදැනිලා මගේ හදවතම අද සතුටින් උතුරාලා SM Japanese Language Center මේ අපගේ ජපන් මහගෙදරයි දැන් තමා ජීවිතයම ලස්සනයයි කියා